හරි දැන් අද අපි අද ඉඳන් කතා කරන්න යන්නේ object oriented programming ගැන. එහෙම නැත්නම් OOP. object oriented programming කියන්නේ OOP වල තමයි object oriented programming කියලා කියන්නේ. ඒතර object oriented programming ගත්තට පස්සේ මේ object oriented programming වලදී කියන්නේ OOP වල concepts අපිට mainly හතරක් තියෙනවා. එකක් encapsulation, අනිත් එක abstraction, එකක් inheritance, අන්තිම එක polymorphism කියලා තමයි තියෙන්නේ. ඒතර අපි පළවෙනි පාඩම වෙන්නේ අපි මොකද්ද මේ encapsulation කියන්නේ කියලා ඉගෙන ගන්නවා. හරියටම encapsulation කියන්නේ මොකද්ද කියලා ඉගෙන ගන්න. මොකද මේ ගොඩක් කට්ටිය encapsulation ඉගෙන ගත්තත් අන්තිමට මොකක්ද මේ encapsulation කියන්නේ කියලා දන්නේ නැහැ. කියන්නේ ඉන්ටර්විව් එකේදී ඇහුවත් සමහරක් වෙලාවට හරියට කියන්නේ නැහැ. ඒතර අපි මේකෙන් අපි ඉගෙන ගන්න try කරමු මොකද්ද encapsulation කියන්නේ කියලා හරියටම. ඒතර මේ encapsulation යටතේ අපි කතා වෙනවා මෙන්න මේ දේවල්. මොනවද මේ classes object කියන්නේ? class එක create කරන විදිය, memory allocation, procedural programming සහ encapsulation කියන්නේ මොකක්ද කියලා අපි අන්තිමට කතා කරමු. ඒතර ඒකේ මුලින්ම තියෙනවාද classes සහ object කියන්නේ මොනවද කියන එක තමයි මුලින්ම කතා කරන්න ඕනේ. හරි. ඒතර අපි class එකක් සහ object එකක් ගත්තට පස්සේ එන්න මෙහෙමයි තියෙන්නේ. හරි. අපි හිතමු අපි ගාව තියෙනවා car එකක්. හරිද? කියන්නේ අපි car කියන concept එක ගන්නකො වාහනයක් කියන car එකක් කියන concept එක ගන්න. දැන් අපි car එකක් ගත්තට පස්සේ මේ car එකකට තියෙනවා මොනවද? car එකට තියෙනවා speed එකක් තියෙනවා. කියන්නේ speed එක ඊට පස්සේ යට කලර් එකක් තියෙනවා. කියන්නේ පාටක් තියෙනවා. බොඩි ෂේප් එකක් තියෙනවා. හැෂ්බැක් කියයි ඒ වගේ බොඩි ෂේප් එකක් තියෙනවා. ඊපස්සේ සීට්ස් ප්‍රමාණයක් තියෙනවා. එක එක වර්ගයේ සීට්ස්. يعني සීට් ගාන වෙනස් වෙන්න පුළුවන්. අන්න ඒ වගේ එක එක දේවල් තියෙනවා මේ කාර් එක ගත්තට පස්සේ මොඩල් එක 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 වර්ගයේ දේවල් තියෙනවා කාර් එක ගත්තට පස්සේ. ඒතර අපිට පුළුවන් මෙන්න මේ කාර් එකක يعني කාර් කියන ඒවා ගත්තට පස්සේ ඒවට දෙන මේ පොදු දේවල්. මොනවද පොදු දේවල්? යාගේ ස්පීඩ් එක, මොඩල් එක, කලර් එක, සීට්ස්, බොඩි ෂේප් වගේ පොදු දේවල් අපිට බ්ලූප්‍රින්ට් එකකට ගන්න පුළුවන්. නිකන් ටෙම්ප්ලේට් එකක් වගේ. හරි. ඒතර අපේ ඔළුවේ ඇඳලා තියෙන මොකද්ද? කාර් එකක් කිව්වට පස්සේ මෙයාට මොඩල් එකක් තියෙනවා. මෙයාට කලර් එකක් තියෙනවා. ස්පීඩ් එකක් තියෙනවා. මෙයාට සීට්ස් තියෙනවා. මෙයාට මෙන්න මේ එක එක වර්ගයේ බොඩි ෂේප් තියෙන්න පුළුවන්. අන්න ඒ වගේ ගත්තට පස්සේ අපිට කියන්න පුළුවන් මෙන්න මේ බ්ලූප්‍රින්ට් එක. කාර් එකක් කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. මෙන්න මේ වගේ දේවල් තියෙන එකට තමයි මෙන්න මේ වගේ මේ මෙන්න මේ වගේ ලක්ෂණ තියෙන එකට අපි කාර් එක කියලා කියන්නේ. එහෙම නැත්නම් කාර් එකේ බ්ලූප්‍රින්ට් එක කියන්නේ මෙන්න මේ. එහෙම නැත්නම් කාර් එකේ ටෙම්ප්ලේට් එක. මෙන්න මේ වගේ මෙන්න මේ බ්ලූප්‍රින්ට් එක තියෙනවනේ. මෙන්න මේ බ්ලූප්‍රින්ට් එකට අපි කියනවා ක්ලාස් එකක් කියලා. හරිද? බ්ලූප්‍රින්ට් එකට කියනවා ක්ලාස් එකක් කියලා කියනවා. එතකොට ඒ ක්ලාස් එක ඇතුළේ තියෙන මොනවද? ඒ අදාළ දේ නිකන් පොදු ලක්ෂණ වගේ තමයි තියෙන්නේ. එයා මොන වගේ දෙයක්ද කියන එක තමයි තියෙන්නේ. එතන මෙන්න මේ බ්ලූප්‍රින්ට් එක පාවිච්චි කරලා අපි හදාගන්න ඒවට. ඔය දැන් මේ බ්ලූප්‍රින්ට් එක පාවිච්චි කරලා හදාගන්නවට අපි කියනවා ඔබ්ජෙක්ට්ස් එහෙමත් නැත්නම් ඉන්ස්ටන්ස් කියලා කියනවා. දැන් මේ බ්ලූප්‍රින්ට් එක පාවිච්චි කරලා අපි මේ හදාත එක කාර් එකක් තමයි මේ තියෙන්නේ. ඒතර ඒ කාර් එක ඔබ්ජෙක්ට් එකක් එහෙම නැත්නම් ඉන්ස්ටන්ස් එකක් කියලා අපි කියනවා. ඒතර එක කාර් එකක් නෙමෙයි. අපේ බ්ලූප්‍රින්ට් එක පාවිච්චි කරලා ගොඩාක් කාස් හදන්න පුළුවන්. හරිද? එතන මේ බ්ලූප්‍රින්ට් එක මොකක්ද? ක්ලාස් එකක්. අන්නේ බ්ලූප්‍රින්ට් එක පාවිච්චි කරලා අපි මේ හදානවට අපි ඔබ්ජෙක්ට්ස් කියලා කියනවා. දැන් මේ ගන්නකො මේ පළවෙනි එක ගන්නකො. මේ පළවෙනි එක ගත්තට පස්සේ මෙයාට මොකක්ද වෙලා තියෙන්නේ? මේ පළවෙනි එක ගත්තට පස්සේ එයාගේ කලර් එක රතු. මෙයා කලර් එක සුදු, මෙයා කලර් එක නිල්. එහෙනම් දැක්කද? අපි මේ බ්ලූප්‍රින්ට් එකේ තියෙන එක එක මේ වැලියුස් වෙනස් කරගෙන අපි හදාගෙන තියෙනවා ඔබ්ජෙක්ට්ස්. අලුත් ඉන්ස්ටන්ස්. මෙන්න මේවට අපි කියනවා ඔබ්ජෙක්ට්ස් කියලා. ඒතර මේක තමයි මේ ඔක්කොගෙම හැඩේ තියෙන මෙන්න මේක තමයි තියෙන්නේ. එතකොට අපිට දැන් බැලුවම පේනවා මේ එක එක කට්ටිය ගත්තට පස්සේ ඒගොල්ලන්ට මේවට එක එක වැලියුස් තමයි තියෙන්නේ. ස්පීඩ් එක, මොඩල් එක, කලර් එක ඒවට වෙනස් වැලියුස් තියෙනවා. අන්න ඒක නිසා අපි කියනවා මේ අපි හදාගත් ඔබ්ජෙක්ට්ස් වලට මෙන්න මේ හදාගත් ඔබ්ජෙක්ට්ස් වලට එක එක ස්ටේට්ස් තියෙනවා කියලා. මෙයා ඉන්නේ එක ස්ටේට් එක, මෙයා ඉන්නේ තව ස්ටේට් එක, මෙයා ඉන්නේ තව ස්ටේට් එක. මොකද හේතුව? ඒගොල්ලන්ට තියෙන වැලියුස් වෙනස්. අන්න ඒ වැලියුස් වෙනස්කම නිසා මේගොල්ලෝ ඉන්නේ වෙනස් වෙනස් ස්ටේට් වල කියලා අපි කියනවා. හරි. එහෙනම් මොකද ඔයාලා මතක තියාගන්න ඕනේ? ක්ලාස් එකක් කියලා කියන්නේ බ්ලූප්‍රින්ට් එකකට. අන්නේ ක්ලාස් එක පාවිච්චි කරලා අපිට ඔබ්ජෙක්ට් හදාන්න පුළුවන්. මේ ඔබ්ජෙක්ට් වලටම අපි කියනවා ඉන්ස්ටන්ස් කියලා. ඒතර මේ හදාගත්ත ඉන්ස්ටන්ස් වල ස්ටේට් එක වෙනස් වෙන්න පුළුවන්. ඒ මොකද්ද? එකිනෙකේ තියෙන වැලියුස් වෙනස් වෙන්න පුළුවන්. එක එක දේවල් වලට තියෙන වැලියුස් වෙනස් වෙන්න පුළුවන්. අන්න ඒ විදිහට තමයි ක්ලාසස් සහ ඔබ්ජෙක්ට් වෙනස් වෙන්නේ. බ්ලූප්‍රින්ට් එක සහ ඒකෙන් හදාගත්ත දේ අතරේ තමයි වෙනස තියෙන්නේ. හරි. අපි දැන් ගමුකෝ අර බ්ලූප්‍රින්ට් කියන එක අයින් කරගත්තා. අපි කෙලින්ම ක්ලාස් කා. හරිනේ. කාර් එක දැන් ක්ලාස් එකක් තමයි ඒක ක්ලාස් එකනේ හරිනේ බ්ලූප්‍රින්ට් එක. ඒතර මේකේ මෙන්න මේ තියෙන වේරියබල්ස් තියෙන දේවල්.
කාර් එක ගත්තට පස්සේ තියෙන ස්පීඩ් එක, මොඩල් එක, කලර් එක, සීට්ස්, බොඩි ෂේප් වගේ දේවල් වලට අපි කියනවා මොනවද? ෆීල්ස් කියලා කියනවා. මේනොට කියනවා ෆීල්ස් කියලා. මෙයාගේ තියෙන ලක්ෂණ. ඒ වගේම තමයි තව જાතියක් තියෙනවා. මොකද්ද? තව જાතියක් අපිට තියෙනවා ඉන්න මේ විදියට මෙතඩ්ස් කියලා. ඒ මොනවද? අපි ක්ලාස් කියන කාර් එක ගත්තට පස්සේ මෙයාගේ දැන් ස්පීඩ් එක, මොඩල් එක, කලර් එක තියෙනවා විතර නේ. මෙයාට ස්ටාර්ට් කරන්න, ස්ටොප් කරන්නත් පුළුවන්. අන්න ඒ වගේ. කියන්නේ මේ ක්ලාස් එක ගත්තට අපිට කරන්න පුළුවන් දේවල් වලට අපි මෙතඩ්ස් කියලා කියනවා. දැන් ක්ලාස් එකක් ගත්තට පස්සේ මේ ක්ලාස් එක හැදලා තියෙන මොනවයින්ද? ෆීල්ඩ්ස් සහ මෙතඩ්ස් එකතු වෙලා තමයි හැදිලා තියෙන්නේ. ඒතර මේ කා කියන ක්ලාස් එක ගත්තට පස්සේ අපිට මෙන්න මේ ෆීල්ඩ්ස් ටික තියෙනවා. ස්පීඩ් එක, මොඩල් එක, කලර් එක, සීට්ස්, බොඩි ෂේප් කියන එක. එයාට මෙතඩ්ස් තියෙනවා ස්ටාර්ට් සහ ස්ටොප් කියලා. මේ විතර ඕන තරම් දේවල් තියෙන්න පුළුවන්. හරිද? ඒතර මම මෙතන කාර් එකක් ගත්ත නිසා එයාගේ තියෙන්නේ මෙන්න මේ දෙක තමයි තියෙන්නේ. හරි. ඒතර මේ වෙද්දි මට හිතනවා ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති කියලා ක්ලාස් එකක් සහ එයාගෙන් හදාන ඔබ්ජෙක්ට් එක. එහෙම නැත්නම් එයාගෙන් හදාන ඉන්ස්ටන්ස් එකක් අතර තියෙන වෙනස. අපි දැන් බලමු කොහොමද Java ඇතුළේදී අපි ක්ලාස් එකක් හදාගන්න කියලා. හරි. අපි බලමු මේක. ඔන්න අපි ගාව තියෙනවා. අපි හිතමු ටෙක්ස්ට් බොක්ස් එකක් අපිට හදානවා ටෙක්ස්ට් බොක්ස් එක. අද ටෙක්ස්ට් බොක්ස් කියලා ක්ලාස් එකක් හදාන්න ඕනේ. අය දැන් මම ටෙක්ස්ට් බොක්ස් එකක් කියලා කියන්නේ මොකද්ද? ටෙක්ස්ට් බොක්ස් එකක් කියලා කියන්නේ අර ඔයගොල්ලෝ දැන් මේ ඊමේල් පාස්වර්ඩ් එහෙම ගහද්දි ඊමේල් එක ටයිප් කරන තැන පාස්වර්ඩ් ටයිප් කරන තැන අන්න එතන ටෙක්ස්ට් බොක්ස් එකක් තමයි තියෙන්නේ. එතන යම් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ටෙක්ස්ට් බොක්ස් එකක් ගත්තා පස්සේ මෙයාට තියෙන්න ඕනේ ලක්ෂණ මොනවද? මෙයා ටෙක්ස්ට් බොක්ස් එකක් ගත්තා පස්සේ මෙයාට ටෙක්ස්ට් එකක් තියෙන්න ඕනේ. අද ටෙක්ස්ට් එකක් තියෙන්න ඕනේ. කියන්නේ ටයිප් කරන දේ තියෙන්න තැනක් තියෙන්න බෑ. එතන මෙයාගේ ටෙක්ස්ට් කියලා එකක් තියෙනවා. එහෙනම් මෙයාගේ ෆීල්ඩ්ස් තියෙන්න ඕනේ ටෙක්ස්ට් කියලා එකක්. ඒක තමයි මෙයාගේ මොනවද තියෙන්න ඕනේ මෙතඩ්ස්. මෙයාගේ මෙතඩ්ස් තියෙන්න ඕනේ එකක් තමයි අපිට ටෙක්ස්ට් එක සෙට් කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි ටයිප් කරද්දි මෙයාට ටෙක්ස්ට් එක සෙට් වෙන්නත් ඕනේ. ඊට අපිට ටෙක්ස්ට් එක ක්ලියර් කරන්න පුළුවන් වෙන්නත් ඕනේ. මෙන්න මේ මෙතඩ්ස් දෙක මෙයාට තියෙන්න ඕනේ. එන්න මේ විදිහට. ෆීල්ඩ්ස් තියෙන්න ඕනේ ස්ට්‍රින්ග් ටෙක්ස්ට් කියලා. මෙතඩ්ස් තියෙන්න ඕනේ set ටෙක්ස්ට් එකයි ක්ලියර් එකයි. අපි දැන් බලමු කොහොමද මේක අපි කෝඩ් එකේ පාවිච්චි කරන්න කියලා. හරි. ඒතර මම දැන් අපේ IntelliJ එකට යනවා. දැන් අපේ තියෙනවා මෙතන මම කිව්වා main class එක තියෙනවා public class main එක. අපිට දැන් ඒක ඇතුලේ main method එක තියෙනවා. main method එක අපි දැන්ට මේ කලින් අර අන්තිමට array කරපු වෙලාවේ අපි ගහගත්ත කෝඩ් එකක් තියෙනවා. මම ඒක දැන්ට මෙතනින් clear කර ගන්නවා මෙන්න මේ විදිහට. හරි. ඒතර මට මොකක්ද දැන් හදන්න යන්න ඕනේ? මට ඕනේ text box class එකක් හදන්න තමයි මම දැන් හදන්නේ. text box class එක. බලමු අපි කොහොමද ඒක හදාගන්නේ කියලා. හරි. එතකොට මේ IntelliJ වල class එකක් හදන්න හරිම ලේසි. මෙන්න මේ විදිහට තමයි අපි හදන්නේ. අපි මොකද කරන්නේ? මෙන්න මේ src කියලා තියෙන. ඒ කියන්නේ අපි class එක හදන්න ඕන තැන right click කරනවා. මෙතන new යනවා. new java class. new java class වලට ගියා නම් අපිට පුළුවන් මෙන්න මේ විදිහට ගන්න. දැන් ඔයාලට පේනවා මෙතන class කියලා ඇවිල්ලා තියෙනවා. මේක තමයි අපි select කරලා තියෙන්නේ. එහෙනම් මගේ class එක තමයි text box. ඒතර මේ class නම් කරද්දි මම මුල්ම දවසේ කිව්වා ඔයගොල්ලෝ use කරන්න ඕනේ Pascal case. හරිද? ඒ කියන්නේ හැම වචනයකම පළවෙනි අකුර capital. හැම වචනයකම පළවෙනි අකුර capital විදිහට තමයි අපිට ගන්න ඕනේ. ඒතර මේක Pascal case වලින් තමයි class එකේ අපි නම දාන්නේ. මේක කරලා අපි enter ඔබනවා. හරි. ඔන්න ඔය enter බොට පස්සේ ඔයගොල්ලන්ට පේනවා මෙතන හැදිලා තියෙනවා public class text box කියලා මෙන්න මෙහෙම හැදිලා තියෙනවා. public class text box. හරි. ඊට පස්සේ මම කිව්වා මේ class එක ගත්තට පස්සේ මේ class වල fields තියෙනවා methods තියෙනවා. එතන මේ text box කියන class එකට තියෙන field එක මොකද්ද? එයාට තියෙනවා text කියලා field එකක්. text කියලා field එකක් තමයි තියෙනවා. එහෙනම් අපිට පුළුවන් අපි දන්නවා text කියන field එක string එකක්. අපිට පුළුවන් මෙයාට string field එකක් දෙන්න මෙන්න මේ විදිහට. ඉතින් මුකුත් නැහැ. මෙහෙම නිකම්ම මෙතන අපි class එක ඇතුළේ type කරන එක කරනවා. එතන මේ class එකේ body එක තමයි මේ තියෙන්නේ. මෙන්න මේ curly bracket දෙක ඇතුළේ තියෙන class එකේ body එක තමයි තියෙන්නේ. හරි. එහෙනම් මම කියනවා public string text. හරි. public string text. ඒ කියන්නේ මොකද්ද? මේ text box එකේ field එකක් තියෙනවා text කියලා. එයා string එකක් තමයි. මේ public කියලා කියන්නේ access modifier කියලා එකක්. public කියලා කියන්නේ access modifier එකක්.
අපි පස්සේ බලමු මොකද්ද මේ access modifier එකක් කියන්නේ කියලා. දැන්ට අපි public දාගෙන නැහැ. මොන පස්සේ තේරෙන්නේ මොකද්ද මේ public දාලා තියන්නේ ඒයි කියලා. ඔකට පස්සේ තේරෙ දැන් ඔක්කොම කියන එකත් නෙමෙයි ඔක පැටලෙන්න ගන්න. හරි. එහෙනම් අපි මේ දැන් ගහුවේ මොකද්ද? field එකක් තමයි ගහුවේ. field එක. මං කිව්වා තාම මොනවද අපිට තියෙනවනේ methods. methods තියෙන්නත් ඕ. හරි. එහෙනම් අපිට method එකක් ඕනේ මොකද්ද? මේ text එක set කරන්නයි මේ තියෙන text එක clear කරන්නයි method එකක් ඕනේ. හරි. අපි ගහමු බලන්න. එතන මට කියන්න පුළුවන් public එහෙනම් text එක set කරද්දී අපිට මොකුත් values return වෙන්නේ නැහැ. එහෙනම් අපිට කියන්න පුළුවන් void. එතන set text තමයි method එකේ නම. ඊට පස්සේ මොකද්ද? අපි text එක set කරනවා නම් මෙතන text එකක් එවන්න ඕනේ. ඒ වෙන text එකෙන් තමයි මෙතන තියෙන text එක අපි set කරන්නේ. එහෙනම් අපිට string text කියලා එවන්න ඕනේ. text එක ඊට පස්සේ මොකද්ද අපි කරන්න ඕනේ? හරි. එහෙනම් ඔන්න text එක එවුවා. අපි මෙන්න මේ text එකට මෙයාව ආදේශ කරන්න තමයි තියෙන්නේ. එහෙනම් අපි කියනවා text සමානයි text. හරිද? මේ මෙන්න මේ text එක සමානයි කියලා කියනවා මෙන්න මේ text එකට. හරි දැන් මේක confusing නේ වාට. වාට හිතන්න බෑ මේ කියලා තියෙන මොන text එකද මේ මොන text එකද දෙකම text කියලා තියෙන්නේ. මෙන්න මේ වගේ confusing වෙලාට අපි කියනවා මොකද්ද? මෙන්න මේ class එකේ this dot මෙන්න මේ class එකේ තියෙන text එකේ යගේට සමාන කරන්න මේ අපි එළියෙන් එවලා තියෙන text එක. this dot text සමානයි text. මෙහෙම අපි කරන්නේ මෙන්න මේ parameter එකේ යගය අපේ class එකේ field එකේ යගේට සමාන වෙලා කියන්නේ කෙලින්ම නම සමාන වෙලාට තමයි මෙන්න මේක ගන්න මේ confusion එක නැති කරන්න. this dot text සමානයි text කියලා මෙන්න මේ විදිහට දාන්න. හරි. ඒතර ඔච්චරයි තියෙන්නේ. හරිද? ඔන්න ඔච්චරයි අපිට කරන්න තියෙන මෙන්න මෙතන. හරි. ඊට පස්සේ අපිට තව මොකක්ද ඕනේ? අපිට තව method එකක් ඕනේ text එක clear කරන්න. එහෙනම් ඒක text එක clear කරන්න මුකුත් අපිට කරන්න දෙයක් නැහැ. අපිට මුකුත් එවන්න ඕනෙත් නැහැ. අපිට මුකුත් එළියට දෙන්න ඕනෙත් නැහැ. අපිට මේ තියෙන text එක empty කරා නම් හරි. එහෙනම් අපි කියනවා public void clear text. ඒතර යාට මුකුත් values එවන්න ඕනෙත් නැහැ. උනිකන් තියන්න පුළුවන්. ඒතර යා මොකද කරන්නේ? text එක සමානයි empty string එකක් කරමු. හරි. ඔන්න ඔය විදිහට තමයි එතකොට මේක අපිට පාවිච්චි කරන්න පුළුවන්. මොකද මේ කරේ අපි text box කියලා class එකක් හදාගත්තා. එයාගේ field එකක් තියෙනවා text කියලා. එයාගේ method එකක් තියෙනවා මොකද්ද? set text එකයි clear text එකයි කියලා method දෙකක් තියෙනවා. ඔන්න ඔය විදිහට අපිට පුළුවන් අපේ class එක හදාගන්න. හරි. අපි යම් බලන්න main එකට. හරි. ඔන්න main එකට ගියාට පස්සේ දැන් අපි මොකද කරේ? අපි දැන් මෙතන class එක හදාගත්තා. මම කිව්වා class එකක් හදාගත්තා පස්සේ අපිට එයා පාවිච්චි කරලා objects හදාන්න පුළුවන්. يعني අපි මේ text box class එක දැන් පාවිච්චි කරාට පස්සේ හැදුවාට පස්සේ අපිට පුළුවන් text box objects හදාගන්න. හරි. අපි හිතමු අපි text box object එකක් හදාමු මෙන්න මේ විදිහට හදන්න. text box හරිද මේ දැන් text box එක දැන් නිකන් type එකක් වගේ තමයි වෙලා තියෙන්නේ නේද? අපේ custom type එකක් වගේ. දැන් මෙහෙමනේ අපි ගමු int a සමානයි 5 කියලා අපි මෙහෙම දානවනේ. මෙන්න මේ වගේ තමයි text box එකෙන් object එකක් හදන්න ඕන. අපි කියන්නේ text box ඊට පස්සේ අපි හදන්න ඕන text box එකේ නම මොකක්ද? මෙතන int a දැම්මා වගේ හදන්න ඕන text box එකේ නම මොකක්ද? අපි හිතමු අපේ text box එකේ නම username කියලා. username කියන text box එක සමානයි new text box. එන්න මෙච්චරයි. text box username සමානයි new text box කියලා තමයි අපි ගන්න. හරි. දැන් ඔයගොල්ලෝ මේක බලද්දි තෝරන්න පේනවා text box කියලා මෙන්න මෙහෙම අපි දාන්න ඕනේ. text box username සමානයි new text box. හරි අපි හිතමු අපි තව text box එකක් හදාන්න කියලා. මට හදාන්න ඕනේ password එකට text box එක. text box password සමානයි new text box. හරි ඔන්න username කියලා එකක් තියෙනවා password කියලා තව text box එකක් තියෙනවා. හරි. අපි හිතමු මට ඕනේ කියලා username එක set කරන්න කරි උසිරු කියලා set කරන්න එක. එහෙනම් මට පුළුවන් කියන්න username dot අන්න username dot කියලා ගහුවට පස්සේ ඕන්න පේනවා මෙතන clear text method එකක් තියෙනවා set text කියන method එකක් තියෙනවා. තව මේ එක එක methods ගොඩක් තියෙනවා. අපිට ඊව පස්සේ කතා කරමු මොනවද මේ තියෙන්නේ කියලා. දැනට අපිට ඕනේ මොනවද? අපිට තියෙනවා clear text එකයි set text එකයි method එක තියෙනවා. මේ method දෙක ආවේ කොහෙන්ද?
අපි මෙන්න මේ ටෙක්ස්ට් බොක්ස් ක්ලාස් එකේ ඒව දිගේ ලියලා තියෙන නිසා තමයි ආවේ. එහෙනම් මම දැන් මොකද මට දැන් යූසර් නේම් එක සෙට් කරන්න තමයි ඕන. දැන් මම කියනවා username.setText setText මම කියන මොකද්ද? ඊට string යන්න ඕනේ. උසිරු. හරි. ඊට පස්සේ මට ඕනේ password එකත් set කරන්න. වෙතමු ABC 1 2 3 කියලා. මෙන්න මේ විදිහට. හරි. අපි username එකත් set කරා, password එකත් set කරා. අපි දැන් ඊළඟට බලන්න ඕනේ. දැන් අපි දැන් set කරාට අපි දන්නේ නැහැ නේ values ටික අතනම set වෙලාද කියලා. දැන් බලමු කොහොමද අපි මේ values ටික බලන්න කියලා. හරි. අපිට පුළුවන් මෙන්න මෙහෙම. sout එකක් දාන්න පුළුවන්. username dot කියලා ගහලා අන්න ඕගොල්ලෝ දැන් පේනවා අපේ method දෙක තියෙනවා setText setText එක තියෙනවා clearText එක තියෙනවා ඊට අමතරව අපේ අර field එක f කියලා ඇරලා තියෙන field වලට මේ තියෙන text කියන field එක m කියලා method තියෙන methods වල f කියන field එක අපේ text කියන field එක මේකේ තියෙනවා අන්න එයාගේ තමයි මේ setText එකෙන් එයාට තමයි value එක set වෙන්නේ dot text කියලා ගහලා බලමු අපි username එක print කරනවාද කියලා sout password dot text මේක අපි run කරලා බලමු හරි අන්න දැක්කද මුලින්ම username එකයි ඊට පස්සේ password එක හරියටම set වෙලා තියෙනවා එහෙනම් අපේ මෙන්න මේ code එක දැන් හරියට වැඩ කරනවා හරි දැන් ඔයගොල්ලෝ මේක බැලුවොත් එහෙනම් ඔන්න පොඩි confusing ගතියක් එනවා මේවන් text box username new text box මේ text box කියන එක දෙපාරක් ඇවිල්ලා තියෙනවා මෙතන මෙන්න මේ වගේ වෙලාවට මේ පැත්තේ එකම දේ කියන්න ඕනලාට අපිට මෙන්න මෙහෙම වැඩක් කරන්න පුළුවන් අපිට පුළුවන් text box කියන්නේ නැතුව කෙලින්ම වා කියලා කියන්න වා කියන එක අදහස් වෙන්නේ variable කියන එක වා මේ ටෙක්ස්ට් බොක්ස් එකත් කෙලින්ම වා කියලා දාන්න පුළුවන්. ඒතර මම username එකට mouse එකෙන් චොත් එහෙම මේ දැක්කද? එයා automatically මේ වා කියන එක වෙනුවට text box කියන එක ආදේශ කරගෙන තියෙනවා මේ text box username සමාන new text box. එයා ඒ කරලා තියෙන්නේ මෙන්න මේ අගට new text box කියලා තියෙන නිසා එයා ඒ type එක අරගෙන මෙතනට ආදේශ කරගෙන තියෙනවා. මෙතනත් බලන්න password එක. password new text box කියන එකෙන් තියෙන නිසා එයාට මේක text box වර්ගය කියලා තමයි අරගෙන තියෙන්නේ. නිසා අපි ආයේ මෙතන text box කියලා දාන්න ඕනේ නැහැ. මෙන්න මේ වගේ වෙලාවට අපිට වා කියලා පාවිච්චි කරන්න පුළුවන්. ඒතර ඔය මතක තියාගන්න ඕනේ මේ වා කියලා අලුතෙන් text box එකක් ගෙවුවට පස්සේ මෙයා text box එක තමයි දිගටම එයා පාවිච්චි කරන්න ඕන text box එකක් විදිහට විතරයි. හරිද? username එක ආයේ පස්සේ වාට වෙන combo box එකක් කියලා එහෙම හිතන්න බෑ. දිගටම එයා text box එකක් විදිහට තමයි වැඩ කරන්නේ. දැන් ඔයගොල්ලෝ JavaScript එහෙම කරද්දි මේ val lect වගේ හම්බෙ එතනදී පොඩ්ඩක් වෙනස් මේක. හැබැයි මේ Java ඇතුළේදී මේක strictly typed. ඔයා මේ username එක text box එකක් කියලා කිව්වනම් ආ ඉස්සරහට යද්දි දිගටම මේක text box එකක්ම තමයි. කොතරම්වත් මේක change වෙන්නේ නැහැ. අන්න ඒ විදිහට තමයි අපිට මේක පාවිච්චි කරන්න පුළුවන්. හරි දැන් මෙන්න මෙහෙම වැඩක් බලමු අපි හිතමු අපි දැන් මේ ටික අයින් කරගමු අපි අලුතෙන් text box එකක් හදාගමු text box කියලා නික වා my text box new text box හරි මම දැන් මෙයාට text එක set කරන්නේ නැහැ මම නිකන් sout එකක් දාලා බලමු sout එකක් දාලා බලන්න මොකද්ද අපි නිකන් sout එකක් දාලා බලමු my text box එකේ තියෙන text value එක මොකක්ද මම දැන් මොකද value එකක් දුන්නේ නැහැ හරිද කිසිම value එකක් මම දුන්නේ නැහැ දැන් මේක අපි run කරලා බලමු අන්න null කියලා තමයි ආවේ දැක්කද null කියලා තමයි ආවේ මොකද හේතුව අපි මොකුත් value එකක් set කරලා නැහැ එහෙනම් මෙතන මොකුත් අපි value එකක් set කරමු නැති නිසා මෙතන කෙලින්ම null තමයි එන්නේ හරිද මොකද හේතුව මේ my text box කියන එක ඇතුලේ මේ text එකට අපි value එකක් මොකුත් දාලා නැහැ අපි කලින් නම් අර setText කියලා value එක set කරා. හැබැයි දැන් value එකට set කරලා නැති නිසා මෙතන අපි null කියලා තමයි print වෙන්නේ. හරි. දැන් මෙහෙම null වෙලා printer නිසා අපි බලමු මේ value එක to lower case එකක් දාලා. අපි lower case කරලා තමයි බලන්නේ. කියන්නේ lower case කරනවා කියන්නේ මොකක්ද? එයාව simple අකුරු වලින් විතරක් පෙන්වන්න කියලා අපි මේ දාන. මේක run කරලා බලමු. අන්න අපිට exception එකක් ආව exception එකක් කියලා කියන්නේ නිකන් error එකක් වගේ කියලා දැන් හිතන්න. හරිද? ඊට null pointer exception cannot invoke string to lower case at main. හරි. ඒ කියන්නේ මොකද්ද? මෙන්න මේ තියෙන string එකක් යාට to lower case කියන එක කරන්න බෑ කියලා කියනවා. මොකද්ද හේතුව? එයාව null නිසා.
මේ ටෙක්ස්ට් එක null නිසා null.to lower case කියන එක කරන්න බෑ කියලා ඒගොල්ලෝ කියනවා. එතකොට එක්සෙප්ෂන් එකක් පැනලා තියෙනවා. එතන මේ එක්සෙප්ෂන් වගේ ඒවා අපි පුළුවන් තරම් අපේ කෝඩ් එකේ වෙන්න දෙන්න නැතුව තියාගන්න තමයි අපි try කරන්න ඕනේ. එහෙනම් අපිට පුළුවන් මෙන්න මෙහෙම වැඩක් කරන්න. අපිට පුළුවන් මේක පටන් ගද්දිම මෙතන මුකුත් දැන් value එකක් දාලා නැහැ. අපිට පුළුවන් නිකන් empty එකක් දෙන්න. පටන් ගද්දිම නිකන් empty එකක් තමයි තියෙන්නේ. පස්සේ අපිට එයාට set text එක පාවිච්චි කරලා values දෙන්න පුළුවන්. පටන් ගද්දිම ඒකට empty එකක් තමයි තියෙන්නේ. දැන් අපි මේක run කරලා බැලුවොත් එහෙම ඔන්න පෙනෙයි. දැන් අපිට null point exception එක එන්නේ නැහැ. අපිට මේ මුකුත් එන්නේ නැහැ. ඉතින් values අතන empty යන්නේ තියෙන්නේ. empty එකක් මේ lower case කරාම ඒත් empty නේ. ඒක නිසා අපිට මෙන්න මේ විදිහට පටන් ගද්දිම මෙයාට මේ විදිහට values දෙන්නත් අපිට පුළුවන්. ඔය විදිහට තමයි අපි මේක පාවිච්චි කරන්නේ. හරි අපි දැන් දන්නවා කොහොමද object එකක් create කරන්න කියලා. අපි දැන් බලමු Java ඇතුලේ කොහොමද memory වැඩ කරන්න කියලා. ඒ කියන්නේ memory කොහොමද allocate වෙන්නේ, කොහොමද memory පාවිච්චි කරන්නේ. අන්න ඒ වගේ දේවල් අපි පොඩ්ඩක් බලමු මේ Java ඇතුලේ කොහොමද memory වැඩ කරන්න කියලා. ඒතර Java ගත්තට පස්සේ මෙයා ප්‍රධාන areas දෙකක memory manage කරනවා. හරිද? Java වල ප්‍රධාන memory areas දෙකක් තියෙනවා. එකක් තමයි heap එක, අනික තමයි stack එක. heap එකයි stack එකයි තමයි තියෙන්නේ. එතකොට අපි heap එක ගත්තට පස්සේ මේක තමයි අපේ objects තියෙන තැන. හරිද? මතක තියාගන්න heap එකේ තමයි අපේ objects තියෙන්නේ. අපි අර new කියලා එකක් කරනවානේ. new text box කියලා අපි කලින් කරේ. එතකොට එයා කරන්නේ memory එක allocate new කෙනෙක් ගහපු ගමන් memory allocate වෙන්නේ මෙන්න මේ heap එකේ. හරිද? object එකක් හදනකොට new කෙනෙක් පාවිච්චි කරලා object එකක් හදනකොට ඒකට memory එක allocate වෙන්නේ මෙන්න මේ heap එකේ. ඉතින් අපි stack එක ගත්තම මොකද වෙන්නේ? මේකේ තමයි primitive types සහ short lived. කියන්නේ කෙටි කාලින variables තියෙන්නේ. හරිද? ඒතර මේ මොනවද කියන්නේ primitive types කියන්නේ මොනවද? අපි දන්නවා primitives කියන්නේ integers, doubles අන්න ඒ වගේ primitive types අපි තියාගන්නේ stack එකේ. objects තියාගන්නේ heap එකේ. හරිද? දැන් stack එකේ තව මොනවද තියෙන්නේ? තව short lived ඒවත් තියෙන්න පුළුවන් stack එකේ. ඒතර heap එකේ තමයි අපේ objects තියෙන්නේ. stack එකේ අපේ primitive types තියෙනවා. ඒ වගේම තමයි තව වැදගත් දෙයක් තියෙනවා අපේ stack එක ගත්තට පස්සේ මේ stack එකේ තමයි තියෙන්නේ මෙන්න මේ අපි හදාගන්න objects වල reference. ඒ කියන්නේ මේ stack එකේ තියාගෙන ඉන්නවා අපි දැන් new text box කියලා එකක් හැදුවට පස්සේ මෙන්න මේ username කියලා text box එකක් තියෙනවා. එයා ඉන්නේ මෙන්න මෙතන කියලා point කරන් ඉන්නේ මෙන්න මේ stack එකේ. හරිද? එයා point කරන් ඉන්නේ මෙන්න මේ stack එකේ. එතන මේක තේරුම් ගමු අපි තවත් මීට වඩා හොඳට. අපි හිතමු මොකක්ද බලමු දැන් අපි මෙන්න මේ කෝඩ් ලයින් එක මොකක්ද වෙන්නේ කියලා බලමු. ඔන්න අපේ තියෙනවා var text box සමානයි new text box. අපි මොකද ගන්නෙ? අලුත් text box එකක් හදාගෙන තියෙනවා මේ text box class එක පාවිච්චි කරලා. එතන මේ var text box කියලා කියන්නේ text box object එක. එතන මොකක්ද වෙන්නේ මුලින්ම? මං කිව්වා Java මුලින් බලනවා assignment එකේ දකුණු පැත්තේ තියෙන මොකක්ද කියලා. මොකක්ද තියෙන්නේ? new text box කියන එක තමයි තියෙන්නේ. එතකොට එයා මොකද කරන්නේ? එයා කරන්නේ අපේ මේ heap එක ඇතුලේ text box object එකක් හදා ගන්නවා. හරි මං කියවනේ heap එක ඇතුලේ අපේ objects තියෙන කියලා. ඒතකොට එයා මොකද කරන්නේ? මේ heap එක ඇතුලේ text box object එකක් හදා ගන්නවා. ඊට පස්සේ බලමු මොකද වෙන්නේ කියලා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ බලනවා වම් පැත්තේ තියෙන්නේ මොකද්ද කියලා. හරිද? වම් පැත්තේ මේ text box කියලා තමයි තියෙන්නේ. හරිද? text box කියලා තමයි තියෙන්නේ. ඒතකොට එයා මොකද කරන්නේ? මෙන්න මේ stack එකේ memory එකක් වෙන් කරනවා මෙන්න මේ text box කියන variable එක තියාගන්න. මෙන්න මේ නම තියාගන්න. හරිද? එතන මොකද උනේ? ආයෙ පිළිවෙලට බලමු. new text box කිව්වට පස්සේ heap එක ඇතුළේ text box object එකක් හැදෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මෙන්න මෙතන var text box කිව්ව ගමන් එයා stack එක ඇතුළේ text box කියලා variable එකක් හදාන්න එයා memory allocate කරගන්න. අවසානයේ මොකද වෙන්නේ? මෙන්න මේ text box කියන එක තෝරගත්ත. ඒ කියන්නේ අන්න ඒක තියාගන්න අපි ගත්ත memory location එකේ මේ memory එයා save කරගන්නවා මෙන්න මේ ඇත්තම object එකට reference එක. හරිද? එතකොට මාත් සරලවම වෙන්නේ මෙන්න මේ text box කියන variable එක ගත්තට පස්සේ මෙයාගේ ඇතුළේ ඇත්තටම තියෙන මේ text box එක නෙමෙයි තියෙන්නේ. මෙන්න මේ object එක නෙමෙයි තියෙන්නේ. එයාගේ ඇතුළේ මොකද්ද තියෙන්නේ? මෙයාගේ ඇතුළේ තියෙන්නේ මෙන්න මේ heap එකේ තියෙන text box object එකට reference එකක් තියෙනවා. එයාගේ සරලවම memory location එක තමයි තියෙන්නේ. heap එකේ මෙන්න මෙතන object එකක් හදලා තියෙනවා text box object එකක්. අන්න එයාගේ නම text box කියලා තමයි මේ කියන්නේ.
හරිද? එතකොට මේ stack එකේ තියෙන text box එක මෙන්න මෙයාට point කරගෙන තමයි ඉන්නේ. එතකොට ඇත්තම object එකේ තියෙන heap එකේ හැබැයි stack එකේ ඉඳලා තමයි, කියන්නේ stack එකෙන් තමයි මෙන්න මෙහෙම heap එකේ එක්කෙනෙක් ඉන්නවයි කියලා තියාගෙන ඉන්නේ. එතකොට සරලවම ගත්තොත් එහෙම text box කියන මෙන්න මේ වචනේ, මේ text box කියන වචනේ ඇත්තම object එක නෙමෙයි. ඒක මොකක්ද එහෙනම්? ඒක තමයි heap එකේ object එක ඇත්තටම තියෙන තැන තියාගෙන ඉන්න reference එකක් විතරයි. මේ text box කියන එක ඇතුළේ ඇත්තටම save වෙලා තියෙන්නේ එයා මෙන්න මෙතන. මෙන්න මෙතන text box, මේ heap එකේ text box එක ඇත්තටම තියෙන තැන තියෙන අන්න එතනට reference එකක් විතරයි මෙන්න මේ text box කියන එක ඇතුලේ අපි save කරන් තියාගෙන ඉන්නේ. ඔන්න ඔය විදිහට තමයි heap එක සහ stack එක පාවිච්චි වෙන්නේ. එන්න මොකද්ද ආයි අපි නිකන් පොඩ්ඩක් මතක් කරගමු මොකද්ද වෙන්නේ? heap එක තියෙනවා, stack එක තියෙනවා. ඒතර heap එකේ මොනවද තියෙන්නේ? heap එකේ තමයි අපි objects තියාගෙන ඉන්නේ. stack එකේ මොනවද තියාගෙන ඉන්නේ? එකක් අපි primitive data types තියාගෙන ඉන්නවා. يعني integers, booleans අන්න ඒ වගේ ඒවා. ඊට අමතරව heap එකේ තියෙන objects වලට reference තියාගෙන ඉන්නවා. ඔන්න ඔය විදිහට තමයි memory වැඩ කරන්නේ. දැන් මේකත් බලමුකෝ. හරි අපි හිතමු මෙන්න මේ කෝඩ් එක බලන්න. අපි var text box 1 සමානයි new text box කියලා එකක් හදාගන්නවා. ඊට පස්සේ අපි අලුතෙන් var text box 2 එකක් කියලා අරගෙන text box 1 එකට ඒක ආදේශ කරගන්නවා. අද මොකද්ද වෙලා තියෙන්නේ? variables දෙකක් තියෙනවා text box 1 text box 2 කියලා. text box 1 එකේ මොකද කරලා තියෙන්නේ? අලුතෙන් text box එකක් හදාගෙන තියෙනවා, අලුතෙන් text box object එකක්. text box 2 එකේදී මොකද කරලා තියෙන්නේ? text box 1 එකට සමාන කරගෙන තියෙනවා. කියන්නේ මේ දෙන්න සමානයි. එතන මෙතනදී වෙන්නේ stack එකෙන් දැන් මේ දෙන්නම හැදෙන්නේ. මම කියන reference කියලා. එතකොට text box 1 එක කෙනා හැදිලා එයා reference කරගන්නවා text box එකට. අපි මෙන්න මෙතන text box 2 සමානයි text box 1 කරන නිසා text box 2 එකත් එතකොට reference වෙලා තියෙන්නේ මෙන්න මෙයාටමයි. හරි මේ දෙන්න සමානයිනේ. එතන මෙයාත් reference වෙලා තියෙන්නේ මෙන්න මෙතනටම තමයි. ඔන්න ඔය විදිහට තමයි මේ වගේ මේක නිකන් කොපියක් වගේනේ. කොපියක් නෙමෙයි ඇත්තටම එතන වෙලා තියෙන්නේ මොකද්ද? එයාත් ඇත්තටම heap එකේ ඉන්න මෙන්න මෙයාට තමයි එයා point කරගෙන ඉන්නේ. refer කරන්නේ මෙන්න මේ heap එකේ එක්ක නම තමයි. ඔන්න ඔය විදිහට තමයි memory allocation එක වෙන්නේ. memory allocate කරනවා කියන්නේ මොකද්ද? කාට හරි කෙනෙක්ට දෙයක් දෙනවට තමයි අපි allocate කරනවා කියලා කියනවා. memory allocation එක වෙන්නේ ඔන්න ඔය විදිහට. object වලට සහ ඒවා reference වලට memory allocate වෙන්නේ ඔන්න ඔය විදිහට. අපි දැන් බලමු කොහොමද memory deallocation වෙන්නේ කියලා. memory deallocate වෙන්නේ කොහොමද කියලා. ඒතර memory deallocation මෙන්න මේ විදිහට වෙන්නේ. එතකොට දැන් මෙන්න මේ විදිහට තමයි වෙන්නේ. අපේ main method එකෙන් මම කිව්වා අපේ starting point එක වෙන්නේ. අපේ main method එක තමයි starting point එක වෙන්නේ. එතන මේ main method එක ඉවර වෙද්දි. අද main method එකෙන් exit වෙද්දි Java stack එකේ තියෙන ඔක්කොම variables remove වෙනවා. හරිද? මොකද stack එකේ තවදුරටත් variables තියන්න වැඩක් නැහැ නේ. දැන් ඉවරනේ වැඩේ. ඒ නිසා stack එකේ තියෙන සියලුම දේවල් remove වෙනවා. හැබැයි මොකක්ද අවුල තියෙන්නේ? heap එකේ තියෙන objects වලට මොකුත් වෙන්නේ නැහැ එතනදී. එතනට මොකක්ද වෙන්නේ කියලා අපි දැන් බලමු. අද stack එකේ තියෙන ඔක්කොම ටික අයින් කරගෙන යනවා. හැබැයි heap එකේ තියෙනවට මොනවද වෙන්නේ කියලා දැන් බලමු. හරි stack එකේ තියෙන variables remove වෙනකොට heap එකේ තියෙන objects වලට reference නැහැ. හරිද? ඒ කියන්නේ දැන් මේ object වලට මට මේක ඕනේ නැහැ කියලා කියන්න, මට මේක ඕනේ කියලා කියන්න මුකුත් variables නැහැ. දැන් මෙතන බලන්නකො. මෙතන ගත්තට පස්සේ මෙන්න මේ stack එකේ තියෙන text box එක මෙයාට තමයි refer කරන් ඉන්නේ මෙන්න මේ heap එකේ තියෙන object එක. එතන මෙන්න මේ heap එකේ තියෙන object එක ඕනේ කියලා කියනවා මෙන්න මෙයා. text box එකට යා ඕනේ කියලා කියනවා. හැබැයි දැන් මොකද වෙලා තියෙන්නේ? ඒ text box එක එතනින් ගිහිල්ලා තියෙනවා. දැන් මේ main method එක execute වුණාට පස්සේ දැන් මෙතන තවදුරටත් text box එක නැහැ. දැන් තවදුරටත් මෙයාව ඕනේ කියලා කියන්නේ කෙනෙක් නැහැ text box එක ඇතුළේ මේ stack එක ඇතුළේ. හරිද? මුකුත් නැහැ variables මෙයාව තවදුරටත් ඕනේ කියන එකට. අන්න ඒ වෙලාවට Java වල garbage collect කියලා background process එකක් තියෙනවා. Java වල garbage collect කියලා background process එකක් තියෙනවා. එයා මොකද කරන්නේ? එයා කරන්නේ සැරින් සැරට මේ heap එක check කර කාටවත් reference නැති object හොය එයාලව අයින් කරලා දාන එක තමයි කරන්නේ. එතකොට දැන් මේ heap එකේ තියෙන මෙන්න මේ object එක reference වෙච්ච කවුරුත් නැහැ. එයාව refer කරන කවුරුත් නැහැ අපේ stack එකේ. එහෙනම් මෙයා තවදුරටත් වැඩක් තියෙන object එකක් නෙමෙයි. ඒතර garbage collect මොකද කරන්නේ? garbage collect එකට reference නැති object එකක් හම්බෙච්ච ගමන් එයා එක memory එකෙන් අයින් කරලා ඒ memory එක free කරනවා. හරිද? ඒක නිසා මේ process එක නිසා memory leaks වලින් අපේ program එක වැළකෙනවා. ඒ වගේම අපේ program එකේ efficiency එක වැඩි වෙනවා. ඇයි මම හැම වෙලේම සැරින් සැරේට check කර බලනවා මොකද්ද? අපේ මෙන්න මේ
ප්‍රෝග්‍රෑම් එක ඇතුළේදී යූස් වෙන්නේ නැති දේවල් තියෙනවද මේ ප්‍රෝග්‍රෑම් එක ඇතුළේ යූස් වෙන්නේ නැති ඔබ්ජෙක්ට්ස් මොනවද තියෙන්නේ කියලා garbage collector එක හැම වෙලේම බලනවා heap එකේ check කරගන්න. එහෙම එකක් හම්බෙච්ච ගමන් එයා මොකද කරන්නේ? එහෙම එකක් හම්බෙච්ච ගමන් එයා ඒක මෙමරියෙන් අයින් කරලා දානවා. ඒක නිසා අපේ මෙමරිය ෆ්‍රී කරගන්න පුළුවන්. අන්න ඒ වැඩේ. ඔන්න ඔය විදිහට තමයි Java ඇතුළේ memory allocation සහ deallocation එන්නේ. එහෙනම් අපි ආයෙ බලමු deallocation වෙන්නේ කොහොමද කියලා. main method එක exit වෙද්දී stack එකේ තියෙන සියලුම variables එකෙන් අපි අයින් කරනවා. තවදුරටත් ඒවා පාවිච්චි කරන්න නැති නිසා. ඒ වෙනතයි program එක run වෙන අතරතුරේදී සහ අනිත් වෙලාවට මොකද වෙන්නේ? මේ garbage collect එක periodically heap එක check කර ඉන්නවා. එතන heap එක ඇතුලේ reference නැති object එකක් හම්බුනොත් එහෙම එයා ඒක අයින් කරලා අපේ memory free කරනවා. ඒ නිසා අපේ memory leaks වැළකෙනවා. memory leaks කියන්නේ අනවශ්‍ය දේවල් වලට memory වැය වෙන තියෙන තැන් තියෙන. ඒතර එතන object එක පාවිච්චි වෙන්නේ නැත්නම් එයා මොකද කරන්නේ? ඒක object එක අයින් කරලා දානවා. ඒතර තවදුරටත් එතන අපේ memory පාවිච්චි වෙන්නේ නැහැ. අන්න ඒ විදිහට යාට පුළුවන් අපේ memory free කරන්න. ඔන්න ඔහොම තමයි Java වල memory allocation සහ deallocation වෙන්නේ. හරි. දැන් මේ කතා කරපු ඒවත් එක්ක අපිට අපේ main topic එකට එන්න පුළුවන්. කියන්නේ encapsulation කියන්නේ මොකක්ද කියන එකට අපිට එන්න පුළුවන් දැන්. හරි. ඒකටත් එන්න කලින් අපි මෙන්න මේ පොඩි වැඩක් කරමු. හරිද? පොඩි example එකක්. හරිද? ඔයගොල්ලෝ කරන් බලන්න මේක. මොකද දැන් double OP මොකුත් හිතන්න දෙයක් නැහැ. මෙන්න මෙහෙමයි ඔයගොල්ලෝ කරන් තියෙන්නේ. ඔයගොල්ලෝ හදන්න ඕනේ මෙන්න මෙහෙම variables තුන. ගමු මෙහෙම. මුලින්ම අපි හදන්න ඕනේ variables. variables තුනක් හදන්න ඕන. ඒතර පළවෙනි variable එක තමයි base salary. දෙවෙනි variable එක තමයි extra hours. තුන්වෙනි variable එක තමයි hourly rate. ඊට පස්සේ ඔයගොල්ලෝ කරන්න ඕනේ ඔයගොල්ලෝ method එකක් හදන්න ඕනේ මෙතන. මේ method එක මොකද කරන්නේ? මේ method එක නම තමයි calculate wage. කියන්නේ පඩිය calculate කරන්න. එයා මොකද කරන්නේ? එයා මේ උඩ variables තුන ගන්නවා. උඩ තියෙන variables තුන ගන්නවා. ඒ කියන්නේ base salary, extra hours, hourly rate. එයා calculate කරනවා අපේ wage එක. කොහොමද wage එක calculate කරන්නේ? wage එක calculate කරනවා අපිට base salary යට එකතු කරන්න ඕනේ. මොකද්ද? extra hours ගුණ කරලා hourly rate එක. හරිද? හරිනේ. මේ base salary එක මේ තියෙන්නේ OT. overtime වැඩ කරපුවා. වැඩිපුර කොච්චර වැඩ කරාද? ඒ වැඩිපුර වැඩ කරපු පැයකට කීයක් ගෙවනවද කියන එක තමයි මේ තියෙන්නේ. ඔන්න ඕකෙන් පුළුවන්. හරි. ඒතර ඕගොල්ලෝ කරන් තියෙන්නේ මොකද්ද? method එක ලියන්න. මෙන්න method එකට මෙන්න මේ උඩ variables තුන ගන්නවා. ඒ values ටික ගන්නවා. ඊට පස්සේ යා මොකද කරන්නේ? එයා return කරනවා. මෙන්න මේ මේක wage එක calculate කරලා අපිට return කරනවා. ඒතර මේ method එක නම calculate wage. හරි. ඔයගොල්ලෝ try කරලා බලන්න. ඒක කරන්න පුළුවන්ද කියලා. හරි. ඔයගොල්ලෝ ඒක කරා කියලා හිතමු. හරි. දැන් ඔයගොල්ලෝ එක එක variable type අරගන්න නැති. මම int කියලා ගන්නම් නිකන්. අපි දැන් මෙතන simple දෙයක් කරන්න. අපිට නිකන් තේරුම් ගන්න හිතන ඇත්තටම production system එක නෙවෙයිනේ. සමන් ගන්නවා base salary එක int කියලා. int base salary. අපි දුම් base salary 50000 කියලා. අද මෙතන 50000 කියන එකේ මේ 50000 කියලා හරියට එකපාර පේන නිසා අපිට මෙහෙම underscore එකක් දාන්න පුළුවන්. මේකත් valid ඈ. මෙහෙම අර කියන්නේ අර බිඳුවෙන් කරන්න underscore දාන එක ඒක valid. ඒ නිසා ඒ විදිහට අපි කරන්න පුළුවන්. ඒතර වඩා පැහැදිලි මේ කියලා තියෙන එක. අපිට තියෙනවා extra hours. අපි තුන් මෙයා extra hours වැඩිපුර 10ක් වැඩ කරා කියලා. ඊපස්සේ අපි ගමු hourly rate එක. hourly rate එක අපි ගමු පැයකට මෙයාට $20ක් ගෙවනයි කියලා. ඔව් $50000. රුපියල් 50000යි රුපියල් 20යි කියලා හිතමු මේ තියෙන්නේ. හරිද? පැයකට රුපියල් 20ක් ගෙවනවා. හරි. ඒතර බේස් salary එක 50000යි පැයකට රුපියල් 20ක් තමයි ගෙවන්නේ. මදි ඉතින්. හරි. ඊළඟ මාත් මට ඕනේ. මං ගියා තව method එකක් අපි ලියන්න ඕනේ. එහෙනම් අපිට method එකක් ලියන්න පුළුවන්. public static int calculate wage. ඒතර යා මොකද කරන්නේ? ඉතින් මේ function එක එයා කරන්නේ මෙන්න මේ variables තුන ගන්න. මොකද්ද? base salary යි ඊපස්ස ගන්නවා extra hours. sorry int base salary int extra hours සහ int hourly rate ගන්න. hourly rate.
ඔය තුන අරගෙන මොකද කරන්නේ? යාර මං කලින් කිව්ව සමීකරණ පාවිච්චි කරලා යා මෙතනින් වේජ් එක කැල්කියුලේට් කරනවා. එහෙනම් මොකද කරන්නේ? රිටර්න් කරනවා base salary plus extra hours ගුණ කිරීම hourly rate. මේක තමයි යා රිටර්න් කරන්නේ. අද මම මේ තේරුම මේ කියවන්න පහසු වෙන මෙහෙම කැලි තුනකට කඩාගත්තා. මේක තනි ලයින් එක ලියන්නත් පුළුවන්. ඒක අවුලක් නැහැ. මේ විදිහට ලියන්නත් පුළුවන් ඈ. මෙහෙම මම මේ කියවන්න ලේසි වෙන තමයි මේව ලයින්ස් තුනකට දාගත්තා. හරි. එහෙනම් අපි ගාව තියෙනවා මේන් මෙතඩ් එකේ වේරියබල්ස් තුන තියෙනවා. පස්සේ අපිට මේ මෙතඩ් එකක් තියෙනවා වේජ් එක කැල්කියුලේට් කරන්න. එහෙනම් අපි වේජ් එක කැල්කියුලේට් කරලා බලමු. එහෙනම් අපිට කියන්න පුළුවන් මොකද්ද? int wage සමානයි calculate wage. අපි යවනවා base salary යි extra hours සහ hourly rate එක. මෙන්න මේ විදිහට අපිට පුළුවන්. එහෙනම් මොකද වෙන්නේ? base salary extra hours සහ hourly rate එක ලැබුවට පස්සේ අපිට පුළුවන් මෙතනින් wage එක calculate කරලා ගන්න. guess out එක අපි දාලා බලමු. wage. හරි. මේක දැන් run කරලා බලමු. අන්න wage එක වෙන මෙච්චරක් කියලා අපිට ආවා. හරි. ඔන්න ඔය විදිහට තමයි අපිට මෙතන මේක පාවිච්චි කරන්න පුළුවන්. හරිද? මෙන්න මේ විදිහට තමයි අපි මෙතඩ් එක පාවිච්චි කරලා calculate wage කියන මෙතඩ් එක පාවිච්චි කරලා අපේ wage එක හොයාගන්නේ. ඔන්න ඔය විදිහට තමයි wage එක හොයාගන්නේ. හරි. එතකොට දැන් අපි ඔය කරපු එක හැම එකක්ම මේන් එක ඇතුළේ මේන් ක්ලාස් එක ඇතුළේ හැමදේම ලියන එකට අපි කියනවා procedural programming කියලා. procedural programming කියලා අපි කියනවා. එතකොට මෙන්න මේ ලියන methods වලට අපි කියනවා procedures කියලා. දැන් මේ මුළු ඔක්කොම ලියලා තියෙන මේ main method ඇතුළේ තමයි ලියලා තියෙන්නේ. අපි තුන් පස්සේ දවසක අපිට තාම මොකක් හරි function එකක් ඕන කියලා. එතකොට මේ method එකත් අපි මෙන්න මේක ඇතුළේමයි ලියන්නේ. ඔන්න ඔය විදිහට මේ main method මෙන්න මේ main class එක ඇතුළේ ඔක්කොම පුරවගෙන යනකට අපි කියනවා procedural programming කියලා. හරිද? procedures විදිහට තමයි අපි ලියාගෙන යන්නේ. procedural programming කියලා තමයි අපි එකට කියන්නේ. එතකොට මේක මොකක්ද අවුල තියෙන්නේ? මේ main class එක ගත්තට පස්සේ මේක ඇතුලේ method හැම තැනම methods. හරිද? එතකොට මුළු දැන් ලොකු program එකක් ගත්තොත් මේ තනි file එක ඔක්කොම ටික ලියන්න ගිහිල්ලා. එතකොට අපිට මේක maintain ගන්න පට්ට අමාරු. ඇයි ඉතින් සමහරක් වෙලාවට සමහර program වලට පස්සේ lines දසදහස් ගණන් එන්න පුළුවන්. එතන මේක කියවනවා ඉවරයක් නැහැ. අවුල තියෙන කොයිද කියලා හොයාගන්න බෑ. එකක් වෙනස් කරපුවා අනිත් ඒවාටත් කියලා වෙලා යනවා. අන්න ඒ වගේ අවුලක් යන නිසා මේකට කියනවා procedural programming කියලා කියනවා. ඒතර කෝඩ් එක ලොකු වෙන කෝඩ් බේස් එක ලොකු වෙන අපිට මේක මැනේජ් කරගන්න බැරි වෙනවා. මෙන්න මේ වගේ මැනේජ් කරගන්න බැරි කෝඩ් බේස් එකට අපි කියනවා spaghetti code එකක් කියලා කියනවා අපි. spaghetti කියන්නේ දන්නවද මේ පාස්තා જાතියන්නේ. ඒතර ඒක මොකද වෙන්නේ? එක්කෙනෙක්ට හෙන්න මේ ඇම්බර්ලා ඔය විදිහට තමයි තියෙන්නේ. ඒතර කාටවත් බෑ මේක හරියට අගක් මුලක් හොයාගන්න. මොකක් නේ වෙලා තියෙන්නේ? කොහෙන්ද මේක ඇවිල්ලා තියෙන්නේ? අර කොහෙන්ද ඇවිල්ලා තියෙන්නේ කියලා හරියට අගක් මුලක් හොයාන්න බෑ. අන්න ඒවට අපි කියනවා spaghetti code කියලා. එතන මේ procedural විදිහට ලියුවොත් මොකක්ද වෙන්නේ? අපි ලියන්නේ spaghetti code. හරිද? කාටවත් තේරුම් ගන්න බෑ. මේ ලියන මිනිස්සුන්ටවත් මේක හරියට ගොඩ දා ගන්න බැරි වෙනවා. ඒ නිසා අපි කවදාවත් මේ spaghetti code ලියන්න හොඳ නැහැ. හරි procedural විදිහට ලියලා පොඩි code කැලලා ලියලා ගොඩ දාන්න පුළුවන් නම් කමක් නැහැ. ලොකු program එකක් ලියද්දි මේ procedural විදිය අපිට හරියන්නේ නැති වෙනවා. අන්න ඒකට තමයි අපිට double op පාවිච්චි කරන්න වෙන්නේ. අපි දැන් බලමු මේ ලියාගත්ත procedural program එක අපි double op පාවිච්චි කරලා refactor කරගන්න. එහෙම නැත්නම් නැවත ලියන්නේ කොහොමද කියලා අපි බලමු. හරි. දැන් බලමු කොහොමද අපි මේක ආයෙ නැවත ලියා ගන්න කියලා double op පාවිච්චි කරලා. එතන base salary එක extra hours hourly rate කියනවා. මේවා ගත්තට පස්සේ කාටද අයිති වෙන්නේ? මේවා අයිති වෙන්නේ employee කෙනෙක් කියන concept එකට තමයි අයිති වෙන්නේ. හරිද? base salary ගත්තා, extra hours කොච්චරක් කියලා වැඩ කරාද, ඊපස්සේ යාගේ hourly rate එක කොච්චරද කියන ඒවා ඔක්කොම අයිති වෙන්නේ කාටද? employee කෙනෙක් කියන එකෙන්ට තමයි අයිති වෙන්නේ. එහෙනම් අපි කරන්නේ මොකද්ද දැන්? employee කියලා class එකක් හදලා අන්න එයාගේ ඇතුළට මෙන්න මේ දේවල් ටික දාගන්න. employee කියලා class එකක් ඇතුළේ එයාගේ ඇතුළට මෙන්න මේ ටික දාන්නේ තමයි කරන්නේ. අදමු new Java class employee වැඩ කරන මනුස්සයා. හරි. එහෙනම් මේ employee කෙනෙක් ගත්තට පස්සේ එයාට තියෙන values මොනවද? එයාට තියෙන fields මොනවද? එයාට තියෙන්න ඕනේ public int base salary. employee කෙනෙක් ගත්තට පස්සේ එයාට base salary එකක් තියෙනවා. public int hourly rate එකක් තියෙනවා. එයාට ගෙවන පැයට කොච්චරක් ගෙවනවද කියලා තියෙනවා. ඊට පස්සේ public int එයා කොච්චරක් extra වැඩ කරාද? extra hours කොච්චරක් වැඩ කරාද කියලා field එකක් තියෙනවා.
ඊට පස්සේ තමයි අපිට මෙතඩ් එක ඕනේ. අපිට එම්ප්ලොයි කෙනෙක් ගත්තට පස්සේ යාට මෙන්න මේ දේවල් තියෙනවා බේස් සැලරි, අවර් රේට්, එක්ස්ට්‍රා අවර්ස්. අපිට මෙතඩ් එකක් ඕනේ. මොකටද? මේ එම්ප්ලොයි කෙනෙක් ගත්තට පස්සේ යාගේ වේජ් එක කැල්කියුලේට් කරලා ගන්න. නම් public int calculate wage. public int calculate wage. දැන් අපි employee කියන class එක ඇතුළේ ඉන්නේ. අන්න employee කියන class එක ඇතුළේ calculate wage කියලා method එකක් තියෙනවා. දැන් මේ calculate wage කියන method එකට අපි මොකුත් inputs ගන්න ඕනේ නැහැ. මොකද ඔක්කොම විස්තර මෙන්න මෙතන තියෙනවා. සියලුම විස්තර employee ගේ විස්තර මෙතන තියෙනවා. ඒ නිසා මෙතනට ආයි parameters ගන්න ඕනේ නැහැ. අපිට කෙලින්ම කියන්න පුළුවන් return base salary plus hourly rate ගුණ කිරීම extra hours. එන්න මෙච්චර. දැක්කද? දැන් අපි මේ කලින් එක ගත්තොත් එimhe කලින් calculate wage කියන method එක ගත්තොත් එimhe මේක මේ parameters තුනක්ම තියෙනවා. හැබැයි මේක අපි දැන් ඔක්කොම එක තැනකට ගත්ත නිසා මෙතන දැන් parameters මොකුත් නැහැ. අපිට කෙලින් මේක හිස් විදියට තියලා අපිට පුළුවන් මෙන්න මේ විදියට ගන්න. හරි අපි දැන් මෙහෙමත් හිතමුකෝ. දැන් අපි හිතමු මේ මිනිස්සයා දැන් extra hours වැඩ කරනවා. හැබැයි මාසෙන් මාසෙට මෙයා වැඩ කරන extra hours වෙනස් වෙනවා. එහෙනම් අපිට පුළුවන් මෙන්න මේ extra hours එක විතරක් මේකෙදී parameter එකක් විදියට වන්න කියලා කියන්න. දැන් මොනවද ගන්න පුළුවන්? අපි මෙන්න මේ extra hours කියන මෙතන අයින් කරමු. යාව දැන් parameter එකක් විදියට තමයි වන්නේ. අපි කියනවා int extra hours. int extra hours. සරයිද? අදලා දෙන calculate age int extra hours. ඊට අපි extra hours පිටින් තමයි වන්නේ. හරි. අපි දැන් බලමු කොහොමද මේක පාවිච්චි කරන්න කියලා මේ class එක. හරි. අපි දැන් මොකද ගන්නෙ? අපි දැන් මෙන්න මේ ටික අයින් කරලා දාමු. මේ ටික දැන් අපිට වැඩක් නැහැ. හරි. අපි හදාමු අලුත් employee කෙනෙක්. දැන් අපිට පුළුවන් employee සමානයි new employee කියලා කියන්න වෙන මේ. හැබැයි මං කිව්වා මේ employee කියලා දෙපාරක් කියන්න ඕනේ. මෙතන අපිට කෙලින්ම වා කියලා දාන්න පුළුවන්. වා employee. හරි. දැන් මේ අපි employee ට නමක් දෙමුකෝ. එහෙනම් කෙලින්ම ඉතින් නමක් දෙමුකෝ අපි. සමන් කියලා employee කෙනෙක් තමයි. හරි. එහෙනම් අපි කරමු ඔන්න දැන් සමන් කියලා එකෙක් ඉන්නවා. සමන්ගේ base salary එක අපි ගමු. සමන්ගේ base salary එක ලක්ෂය. සමන්ගේ base salary එක ලක්ෂයයි. මෙහෙම අරහන් දාන්න දෙයක් නැහැ නේ. කෙලින්ම සමානයි කියලා දාන්න බලන්න. ලක්ෂයයි. සමන්ගේ base salary එක ලක්ෂයයි. සමන්ගේ අපි හිතමු hourly rate එක. සමන්ට extra hours වැඩ කරද්දී එයාට hourly rate එක අපි හිතමු 1000 තියෙනවා. එහෙම තියෙනවා. හරි. කොහොම තමයි තියෙන්නේ. දැන් අපි හිතමු අපිට ඕනේ සමන්ගේ මේ මාසේ පඩිය ගණන් කරා. දැන් අපිට පුළුවන් int එහෙම ඕනේ අපි කෙලින්ම ගමු. saman.calculate wage. එයාගේ wage එක calculate කරන්න. හැබැයි wage එක calculate කරද්දී අපි එයා කොච්චර extra hours වැඩ කරාද කියලා යවන්න ඕනේ මේ. දැන් අපි කියනවා saman.calculate wage. අපි ගමු එයා වැඩිපුර පැය 10ක් මේ මාසේ වැඩ කරා කියලා. අන්න හරි. එහෙනම් saman.calculate wage extra hours. හරි. එයා extra hours 10ක් වැඩ කරලා තියෙනවා. හැබැයි අපි දැන් මේ ගත්ත විතරයි මොකටවත් අපි දැන් ආදේශ කරගත්තේ නැහැ මේ වැලියු එක. එහෙනම් අපි එයාගේ wage එක කියලා ගමු. එතකොට මේ පොඩි ට්‍රික් එකක් මම කියලා දෙන්නේ. alt එකයි int එකයි බුවොත් එහෙම ඕගොල්ලන්ට මෙන්න මෙහෙම වෙනවා. මේ දින් introduce local variable කියලා. අන්න ඒක පාවිච්චි කරලා අපිට පුළුවන් කෙලින්ම int කියලා මෙන්න මෙහෙම ගන්නවා ඉතින්. එහෙනම් අපිට පුළුවන් නැත්තම් මෙහෙම කියනවා. int wage සමානයි කියලා මෙහෙම කියන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට පුළුවන් කෙලින්ම alt එකයි int එකයි ඊට පස්සේ මේ introduce local variable කියලා එනවා. එයාව බලන්න. එතකොට එයා automatically int i කියලා එකක් දෙනවා අපිට. අපිට i වෙනුවට wage කියලා මෙහෙම දාන්න පුළුවන්. ඊපස්සේ escape ඔබන්න. sorry. alt එකයි int එකයි ඇබුවා introduce local wage, introduce local variable. අපි යාට දෙනවා wage කියලා. ඊට පස්සේ අන්න හරි. int එබුවම වැඩේ හරි. එහෙනම් අපි wage එක ගත්ත saman.calculate wage කියන එකට extra අවශ්‍ය වෙලා. දැන් මෙතන s out එකක් දාලා බලමු wage එක. රන් කරලා බලන්න. අන්න මෙන්න මේ ගාන. හරි. දැන් ඕගොල්ලන්ට පේනවා මේ කොච්චර සරල වුණාද කියලා අපේ වැඩේ. කොච්චර සරල වුණාද දැන් වැඩේ අපේ දැන් කෙලින්ම එම්ප්ලොයි කෙනෙක් හදලා යාට මේ වේරියබල්ස් ටික දෙන්න විතරයි අපිට තියෙන්නේ. අපිට දැන් තව එක්කෙනෙක් හදන්න ඕන. අපි තුන් අපි ගමු සුපුන් කියලා. new employee. අන්න සුපුන් අලුත් එම්ප්ලොයි කෙනෙක් කියලා අපි ගත්තා. එහෙනම් සුපුන්ට අපිට පුළුවන් බේස් සැලරි දෙන්න. අපි තුමු යා ලක්ෂ 2ක් ගන්න එක්කෙනෙක්.
සුපුන්ට අපිට දෙන්න පුළුවන් අවලි රේට් එකක්. යාට උඩ පොසිෂන් එක නිසා යාගේ අවලි රේට් එක 3000යි. ඊපස් අපිට පුළුවන් සුපුන්ගේ වේජ් එක කැල්කියුලේට් කරන්න. supun.calculate wage. අපි තුමු යා පැය අරයට වඩා අඩුවෙන් වැඩ ගන්න. 5යි. alt enter introduce local variable. අපි මේකට ගමු wage of supun කියලා ගමු. enter එපුවා supun ගේ wage එක අපිට මෙතන ගන්න පුළුවන්. s out එකක් දානවා අපි wage of supun. තරන්න ඒ විදිහට අපිට කෙලින්ම හරිම සරල විදිහට අපිට මෙතන මෙන්න මේ classes object පාවිච්චි කරලා අපිට මෙතන වැඩේ කොට දාන්න පුළුවන්. ඔන්න ඔය විදිහට තමයි අපි කලින් procedure විතර ලියලා තියාත් code එක double op වලින් එන විදිහට refactor කරගන්න. හරි. ඒ code refactoring එකත් එක්කම දැන් අපිට පුළුවන් අපේ පළවෙනි concept එක double op වල තියෙන පළවෙනි concept එක මොකක්ද කියලා අපිට දැන් තේරුම් ගන්න පුළුවන්. දැන් double op වල තියෙන පළවෙනි concept එක මොකක්ද? encapsulation. encapsulation කියලා කියන්නේ සරලවම data සහ ඒ dataත් එක්ක වැඩ කරන methods එකම තැනකට එකම unit එකකට එකතු කරලා bundle එකක් හදන එකට තමයි අපි encapsulation කියලා කියන්නේ. හරිද? එක එක තැන්වල එක එක විදිහට තියෙනවා. හැබැයි මේක තමයි හරිම තේරුම. මොකද්ද? data සහ ඒ data එක්ක වැඩ කරන methods එකම තැනකට එක unit එකකට එකතු කරලා bundle කරලා තියෙන එකට තමයි අපි encapsulation කියලා කියන්නේ. දැන් මොකක්ද උනේ? අපි code එක ගත්තොත් එහෙම මෙන්න මේ employee කෙනෙක් ගත්තට පස්සේ මේ employee එක වැඩ කරන data තමයි base salary hourly rate කියලා කියන්නේ. සහ employee එක වැඩ කරන methods තමයි මේ calculate wage කියලා කියන්නේ. අන්න ඒ දේවල් මෙන්න මේ data සහ මෙන්න මේ methods යත් එක වැඩ කරන methods ඔක්කොම එක තැනකට කරලා අපි මේ bundle එකක් ගහලා තියෙනවා employee කියලා. employee කියලා class එකක් හදලා තියෙනවා. එයා මොකද කරන්නේ? මේ data සහ එයාගේ methods එක එක තැනකට bundle කරලා තියෙනවා. මෙන්න මෙහෙම bundle කරන එකට කියන්නේ data සහ ඒ data එක වැඩ කරන methods එකම තැනකට අරගෙන bundle කරන එකට කියන්නේ එක තැනකට අරගෙන unit එකකට අරගෙන bundle කරන එකට අපි කියනවා encapsulation කියලා. ඔන්න ඕක තමයි encapsulation වල හරිම තේරුම. නමෙම තියෙන encapsulation කියන්නේ අපි දැන් capsule එකක් ගත්තට පස්සේ බෙහෙත් පෙත්තක් ගත්තට පස්සේ මේක ඇතුළට ඔක්කොම බෙහෙත් ටික දාලා කියන්නේ බෙහෙත් ටික දාලා වහලා තියෙනවා. අන්න ඒ වගේ තමයි මේ encapsulation වලත් එන්නේ. මොකද්ද? ඔක්කොම data ටිකයි යගේ වැඩ කරන methods ඒ data එක වැඩ කරන methods එක තැනකට අරගෙන වහලා තියෙනවා එක unit එකකට. unit එකට අපි කියනවා class එකක් කියලා. මෙන්න එහෙම unit එකට bundle කරන එකට අපි කියනවා encapsulation කියලා. හරි. දැන් මේ objects සහ classes ඔයගොල්ලෝ තේරුම් ගත්තද කියලා බලන්න. අපි පොඩි exercise එකක් කරමු. ඒතර ඔයගොල්ලෝ මට මෙන්න මේ වගේ දෙයක් කරලා දෙන්න ඕන. ඔයාලා අලුතෙන් ක්ලාස් එකක් හදන්න ඕනේ bank account කියලා. දැන් මේ ක්ලාස් එක ඇතුළේ තියෙනවා මෙන්න මේ fields. account number කියලා එකක් තියෙනවා. මෙයා string එකක්. ඊට පස්සේ account holder name. මෙයා string එකක්. ඊට පස්සේ තියෙනවා balance එක. මෙයා double එකක්. ඊට පස්සේ මෙයා ගත්තට පස්සේ මෙයාගේ මෙන්න මේ methods තියෙනවා. හරිද? මෙයාට මෙන්න මේ methods තියෙනවා. එකක් තමයි මෙයාට තියෙන්න ඕනේ deposit කියලා method එක. deposit කියලා method. එතන මෙයා මොකද කරන්නේ? මෙයා add money to the balance. පස්සේ තියෙන්න ඕනේ withdraw කියලා method එක. එයා මොකද කරන්නේ? subtract money from the balance. subtract subtract money from the balance. අනිත් එක තියෙනවා මොකද්ද? අපි හිතමු තමනද අපිට ගන්න පුළුවන් තාම method එක. නෑ ඔය ඇති. මේ විදිහට මාත් දෙන්න bank account කියලා class එකක් තියෙනවා. එයාට මෙන්න මේ fields ටික තියෙනවා. සහ මෙන්න මේ methods දෙක තියෙනවා. එහෙම class එක හදන්න ඕනේ. ඒ class එක හදලා ඊළඟට ඕන කරන් තියෙන exercise එක තමයි මේක. අලුත් account එකක් හදන්න. දැන් class එක පාවිච්චි කරලා අලුතෙන් account object එකක් හදන්න. create a new account. ඊට පස්සේ අර balance එක පටන් ගත්තම 0 තියෙනවනේ.
ඔයාලා දන්නවා දැන් කොහොමද පටන් ගද්දිම වැලියු එකක් දෙන්න කියලා. අලුතෙන් account එකක් හදන්න. ඊට පස්සේ යාට අලුතෙන් account එකකට account number එක දෙන්න. ඊට පස්සේ account holder name එකක් දෙන්න. ඕක. ඊට පස්සේ account එකට deposit කරන්න ලක්ෂයක්. ඊට පස්සේ account එකෙන් withdraw කරන්න 50000ක්. ඊට පස්සේ shout එකක් දාන්න balance එක කීයද කියලා. මේක තමයි එතකොට ඕගොල්ලෝගේ exercise එක. bank account class එකක් හදන්න යාට මෙන්න මේ fields ටික තියෙනවා. මෙන්න මේ methods දෙක තියෙනවා. ඒව කරලා ඉවරලා ඔයගොල්ලෝ මොකද කරන්න ඕනේ? අලුතෙන් object එකක් හදන්න අලුත් account එකක්. යාට මේ account number account holder name දීලා deposit කරන ලක්ෂයක්, withdraw කරන 50000ක්, ඊට පස්සේ balance එක miss out කරලා බලන්න ඕන. හරි. කට්ටිය try කරලා බලමු දැන් මේ exercise එක. හරි. එතකොට අපිට දැන් තියෙන සරල exercise එකක් තියෙන්නේ. අපි මුලින්ම class එකක් හදාන්න ඕනේ bank account කියලා. right click කරා new java class bank account. හරි. එතන මේ class එක අතර මෙයාගේ මොනවද තියෙනවනේ fields. මෙයාට තියෙනවනේ fields තමයි එකක් public string මොනවද අපි තියෙන්න ඕනේ කියලා කිව්වේ? account number එක account holder name එක. account number public string ඊට පස්සේ account holder name. හරි. ඔය දෙක තියෙනවා. ඊට අමතරව මෙයාගේ balance එකක් තියෙනවා. එනේ යා double balance. නොයි ටික මේ විදිහට අපිට ගන්න පුළුවන්. එතකොට මොනවද තියෙන methods දෙකක් තියෙනවා deposit එකයි withdraw එකයි. අපිට ගන්න පුළුවන් deposit එක මොකද වෙන්න ඕනේ? public ඊට යමුකුත් අපිට එළියට දෙන්නේ නැහැ. void deposit. එතකොට deposit කරද්දී amount එක ගන්න කොච්චරක් දානවද කියලා double amount. පස්සේ withdraw එක මොකද වෙන්නේ? public යත් void එකක් withdraw යත් ගන්නවා amount එක කොච්චරක් withdraw කරනවද කියන එක එයා ගන්න. මේ දෙක තමයි methods දෙක. එතන මේකේ මොකද වෙන්නේ deposit එකේ? එතකොට එයා ගන්න මොකද්ද? balance එකට එකතු කරනවා balance සමානයි balance එක දාන amount එක. මම කොහොම මෙහෙම දාන්න ඕනේ ගෙලින් පස්සේ equals කියලා දාන්න පුළුවන්. balance එකට අදාළ amount එක එකතු කරන එක තමයි කරන්නේ. එතන මෙයා මොකද කරන්නේ withdraw එකේදී balance එකෙන් අදාළ amount එක අඩු කරන එක තමයි කරන්නේ. balance minus equals amount. එන්න මේ විදිහට තමයි අපේ bank account class එක එන්නේ. හරි සරල class එකක් තමයි තියෙන්නේ. බලමු අපි කොහොමද මේක කරන්න කියලාද. හරි. දැන් මේ steps ටික හරිය. මම ඒ steps ටික නිසා මෙතන අයින් කරලා දානවා. හරි. ඊළඟ මොකද කියලා කියන්නේ? create new account number account holder name දීලා අලුතෙන් account එකක් හදන්න කියලා කියනවා. හරි එහෙනම් මොකද කරන්න අපි? bank account අපි තමු my account කියලා. සමානයි new bank account. මම මෙහෙම ඕනේ නැහැ. ගෙලින් මෙතන වා කියලා දෙන්න පුළුවන් අපිට. වා. මම කියනවා my account dot account number සමානයි අපි ගමු abc123. my account dot account holder name මම හිතුවා මට හැදුවේ කියලා රුසිරු. දැන් මාවද ගන්න ඕනේ deposit කරනවා ලක්ෂයක් withdraw කරනවා 50000. my account dot deposit ලක්ෂය deposit කරා ඊට පස්සේ මොකද ගන්නෙ? අපි S out එක දාලා බලමු දැන් balance එක කීයද කියලා. අපි S out එක දාලා balance එක අපි දාමු my account dot balance. අපිට balance එක දැන් check කරලා බලන්න පුළුවන්. මේක run කරලා බලමු. හරි. ලක්ෂයයි කියලා අපිට ආව withdraw කරාම ලක්ෂය. ඒක හරි. ඊට පස්සේ මොකද අපි කරන්න ඕනේ? ඊට පස්සේ withdraw කරන්නත් ඕනේ 50000. my account dot withdraw 50000. අපිට නම් withdraw කරලා S out එකක් දාලා බලන්න පුළුවන් අපේ account එකේ balance එක කීයද කියලා.
දැන් රන් කරලා බලමු. හරි. අපි ලක්ෂයක් ඩිපොසිට් කරා ඊට පස්සේ 50000ක් විත්ඩ්‍රෝ කරපු නිසා දැන් ඉතුරු 50000යි. හරි. මම කලින් කිව්වා මෙතන පටන් ගද්දීම බැංක් account එකේ balance එක 0 වෙලා තියෙන්න ඕනේ කියලා. හරි. පටන් ගද්දීම 0 වෙලා තියෙන්න ඕනේ. මේක අපිට සමානයි 0 කියලා දාන්නත් පුළුවන්. හැබැයි ඔයාලා මෙතන අපි නිකන් රන් කරලා බලුවොත් එහෙම මොකද ඩිපොසිට් කරන කලින් balance එක බලමු. මේ මොකද ඩිපොසිට් කරන කලින්. හරි. පටන් ගද්දීම එයා කොහොමද 0 තමයි තියෙන්නේ. අපි ඒක අතින් දාලා සමානයි 0 කියලා දාන්න ඕනේ නැහැ. එයා පටන් ගද්දීම ඔටෝමැටිකලි මෙයා 0 කියලා තමයි ගන්න. ඔය ස්ට්‍රින්ග් වගේ දීලා තමයි null ගන්න. දැන් බලමු. මෙතන print කරලා දැන් මම මේ පස්සේනේ account number set කරන account number set කරන කලින් my account එකේ account number එක බලමු. this out my account number ගත්තොත් එහෙම ඔන්න null තමයි print වෙන්නේ. මේ null කියන්නේ value එකක් නැහැ කියන එක. හරිද? value එකක් නැහැ. මේ විදිහට තමයි එන්නේ. සන්න string වලට වගේ නම් අපි empty එකක් දාතර කමක් නැහැ. ඒකත් අත්‍යවශ්‍ය නැහැ. අපි මොකද පස්සේ මුකුත් ගත්ත එක වැඩ කරන්නේ නැහැ නේ. මේක දාන්න ඕනේ. ඒකත් එක වැඩ කරන ඒවා තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේක empty එකට හරි මොකක් හරි එකකට initialize කරගන්න ඕනේ. නැත්තම් පස්සේ අර දැක්කන කලින් null point exception එයා මේ පයින්න ගත්තානේ. අන්න ඒවා පයින්න ගන්න පුළුවන්. ඒ නිසා මෙන්න මේ විදිහට අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඔන්න ඔහොම තමයි අපි මේ exercise එක කරන්නේ. හරි. දැන් අපි පොඩ්ඩක් කලින් example එකටම යමු. දැන් මේ encapsulation ඇතුළේදී අපි කිව්වා මොකද්ද කරන්නේ? අපි related data සහ ඒවයි methods ඒවත් එක්ක වැඩ කරන methods අපි එක තැනකට bundle කරන එක තමයි කරන්නේ. දැන් employee example එක ගත්තොත් එහෙනම් අපි කතා කරා කොහොමද මෙතනදී මේ bundle වීම වෙන්නේ කියලා. හරි. අපි හිතමු මෙන්න මේ වගේ වැඩක් වෙනවයි කියලා. අපි හිතමු employee ගේ base salary එක අපි දානවා ඍණ 10යි කියලා. ඍණ 10යි. දැන් මේක අපි කරන්න දෙන්න හොඳ වැඩක් නෙමෙයි. හරිද? තේරෙනව නේද කියන්නේ? ඒ කියන්නේ බේස් සැලරි එකක් ඍණ 10ක් වෙන්න බෑනේ. يعني ජොබ් එකට يعني ජොබ් එකට නාවත් يعني ජොබ් එකේ වැඩ කරත් පඩි හම්බෙන්න බේස් සැලරි ඍණ ගාණක් වුණා. හරි. ඒතර ඕවර් ටයිම් එහෙම කරනවා. يعني මේක වැලිඩ් ගාණක් නෙමෙයිනේ. බේස් සැලරි එකක් ඍණ 10ක් වෙන්න බෑ. එහෙම තමයි අපි නිකන් තව ඒ වගේ ගත්තොත් මොනවද වෙන්න පුළුවන්? කඩේ තියෙන බනිස් එකක මිල ඍණ 20ක් වෙන්න බෑ. හරි. ඒ වගේ දේවල් තියෙනවා. ඒතර මෙතන වැලිඩේෂන් එකක් වෙන්න ඕන. මෙන්න මේක වැලිඩේට් වෙන්න ඕන. හරිද? මේක වැලිඩේට් වෙන්න ඕන. එතන මේක වැලිඩේට් වෙන්න ඕනේ කියන එකෙන් අදහස වෙන්නේ මොකද්ද? මේක වැලිඩේට් වෙන්න ඕනේ කියන එක අදහස් වෙන්නේ අපි බේස් සැලරි එක සෙට් කරද්දී මේ බේස් සැලරි එක ඍණ 10ක් වෙන්න බෑ. බේස් සැලරි එක ඍණ 10ක් වෙන්න බෑ. ඍණාගයක් වෙන්න බෑ. ඒක අපි වැලිඩේට් කරනවා. දැන් මෙතන මෙහෙම කෙලින්ම ඍණ 10 කියලා අපිට සෙට් කරන්න පුළුවන් වෙලා තියෙන්නේ අපි මේ බේස් සැලරි කියන එකට කෙලින්ම ඇක්සස් කරන්න පුළුවන් වෙන්න දීලා තියෙන නිසා. අපි දැන් බලමු කොහොමද ඒක වෙනස් කරගන්නේ කියලා. එතන මම යනවා එම්ප්ලොයිට එම්ප්ලොයිගේ මම බේස් සැලරි දැන් පබ්ලික් නේ තියෙන්නේ. මෙන්න මේ පබ්ලික් තියෙන නිසා තමයි අපිට කෙලින්ම අතන ඩොට් එක ගහලා කෙලින්ම බේස් සැලරි ගන්න පුළුවන්. මම මේක ප්‍රයිවට් කරලා කරමු බලන්න. මම මේක ප්‍රයිවට් කරා. අන්න ප්‍රයිවට් කරපු ගමන් අපිට මොකක්ද උනේ? මෙන්න මෙතන එරර් එකක් ආවා. මොකද්ද? base salary has private access in employee. අද employee කියන class එක ඇතුලේ base salary එක private කියලා කියනවා. ඒ නිසා මෙන්න මෙහෙම අපිට කැමති විදිහට set කරන්න බෑ. අපිට කැමති විදිහට base salary එක set කරන්න බෑ. එහෙනම් අපි දැන් මොකද කරන්න ඕනේ? අපි අලුත් method එකක් ලියාගන්න ඕනේ මේ base salary එක set කරන්න. හැබැයි අපි set කරද්දි මොකද්ද කරන්න ඕනේ? අපි set කරද්දි අන්නේ base salary එක ඍණද කියලා check කරලා ඍණ නම් set කරන්න දෙන්නේ නැති වෙන්න ඕනේ. එහෙම නැත්නම් විතරක් අපි set කරන්න දෙන්න ඕනේ. ඒක වෙන මෙහෙමයි කරන්නේ. අපි මොකද කරන්නේ? අපි method එකක් ලියා ගන්නවා. public. ඒතර method එක public. හරිද? method එක එළියට පාවිච්චි කරන්න පුළුවන්. කෙලිම base salary එක තමයි access කරන්න බෑ. public void set base salary. base salary එක set කරා. එහෙනම් යාට base salary එක set කරද්දී මොකක්ද යන්න ඕනේ? int base salary එක එවන්න ඕන. හරි base salary එක අපිට base salary එක එවට පස්සේ අපි ආව base salary එක set කරන් තමයි හදන්නේ. තා බලන්න ඕනේ අපිට මේ එවන base salary එක. if base salary එක බින්දුවට වඩා කුඩා හෝ සමාන නම් base salary එක 0 වෙන්නත් බෑනේ. ඉතින් ඒක මොකුත් පඩියක් නැහැ වගේ. හරි අපි ගමු base salary එක බින්දුවක් වෙන්න පුළුවන් නිකන්. contract වැඩ කරන කෙනෙක් නම් යා වැඩ කරන ලාට විතරක් නම් දෙන්න. හරි base salary එක ඍණ ගාණක් නම් මොකද්ද අපි කරන්න ඕනේ? අපි කරන්න ඕනේ
එර එකක් එලියට ත්‍රෝ කරන්න ඕන. එතකොට මම එළිය මේ එරර්ස් අපි පස්සේ කතා කරමු. දැන්ට මෙන්න මේ විදිහට තමයි කරන්නේ. throw new එතන මේ එවලා තියෙන මොකද්ද මේ එවලා තියෙන illegal argument එකක් තමයි එවලා තියෙන්නේ. බින්දුවට වඩා අඩු වගේක් තමයි එවලා තියෙන්නේ. illegal argument. throw new illegal argument exception. illegal argument exception. එතන අපිට දෙන්න පුළුවන් මොකක් හරි value එකක්. අපි කියමු salary should be greater than salary should be positive වගේක් දෙන්න ඕනේ salary එකට. අද එහෙනම් මොකද දෙන්නේ salary එක බින්දුවට අඩු නම් අපි error එකක් throw කරනවා salary එක positive වෙන්න ඕනේ කියලා. එහෙම නැත්තම් මෙතන අපිට else එකක් දාන්න පුළුවන්. දැන් මෙතන error එක හම්බුනොත් එහෙනම් මේක throw කරනවා. ඒතකොට ආයි පල්ලෙහාට යන්න else එකට. එසා else එක ඕන අපිට කෙලින් මෙතන පල්ලෙහා ලියන්න පුළුවන්. this dot base salary සමානයි මේ අපි යවපු base salary එකට. මේ විදිහට තමයි අපි ඒක කරන්නේ. දැන් මෙතන if එකේ අපි මේ තනි line එක මෙතන ලියලා තියෙන්නේ. ඒතර මේ curly bracket ඕනෙත් නැහැ. තනි line එකක් විතර නම් ලියන්න curly bracket ඕනේ නැහැ. ඒක මතක තියාගන්න. තනි line එකක් නම් ලියන්නේ curly bracket ඕනේ නැහැ. හරි. ඔන්න එහෙනම් දැන් මොකද කරේ? අපි මේ base salary එකට direct access දෙන්න නැතුව අපි මේ set base salary කියලා method එකකින් මේකට access දුන්නා. මෙන්න මෙහෙම පුළුවන් අපිට දැන් base salary එක set කරන්න. අපිට පුළුවන් employee.base salary ඍණ 10 කියලා කියන්න නැතුව අපිට පුළුවන් මෙහෙම කියන්න. අපිට පුළුවන් employee ගේ base salary එක set කරන්න. set base salary කීයද? base salary එක අපි ගමු 50000 කියලා. මේ විදිහට අපිට 50000 කියලා set කරන්න පුළුවන්. දැන් අපි employee dot කියලා ගහුවට base salary කියන එක එන්නේ නැහැ. employee dot කියලා ගහුවට දැක්කද? hourly rate එක නම් තියෙනවා. set base මේ base salary කියලා ගන්න set base salary තමයි තියෙන්නේ. එතකොට අපිට directly base salary එක change කරන්න බෑ. මේ set base salary කියන method එක පාවිච්චි කරලා විතරයි අපිට change කරන්න පුළුවන්. අපි මේ base salary එකට අපි හිතමු අපි ඍණ 10ක් දුන්නයි කියලා. ඍණ 10. දැන් මොකද්ද බලමු වෙන්නේ? දැන් මොකද වෙන්නේ? ඍණ 10ක් දුන්නොත් එහෙම අපිට error එකක් throw කරනවා. මේ exception එකක් throw කරනවා. මොකද්ද කියන්නේ? salary should be positive කියලා අපිට මේ විදිහට exception එක. එහෙම නැත්නම් error එකක් පෙන්වනවා. අන්න ඒක නිසා අපිට පුළුවන් අන්න ඒ වගේ දෙයක් පාවිච්චි කරලා. ඒ කියන්නේ set කරන්න අපිට වෙනම method එකක් ලියලා අපිට පුළුවන් මේ base salary එකත් එක්ක මනුස්සයා interact වෙන මොන විදිහටද කියන එක තීරණය කරන්න. මෙන්න මේ වගේ එකකට අපි කියනවා set එකක් කියලා. මේ set කියලා එන්නේ මොකක් හරි අපේ තියෙන field එකක් set කරන ඒකට අපි කියනවා setters කියලා. හරි setters. හරි අපි හිතමු දැන් අපිට ඕනේ මෙන්න මේ employee ගේ base salary එක කීයද කියලා බලන්න. base salary එක කීයද කියලා බලන්න ඕන. දැන් අපිට බලන්න විදියක් නැහැ නේ. දැන් base salary එක set කරන්න ක්‍රමයක් තියෙනවා. base salary එක බලන්න විදියක් නැහැ. අපි කලින් කරේ මොකද? employee.base salary කියලා ගහුවනම් ගන්න base salary ගන්න තිබ්බා. දැන් බෑ. දැන් set base salary විතරයි තියෙන්නේ. අපිට මේ මනුස්සයාගේ base salary කොච්චරද කියලා බලන්න විදියක් නැහැ. අන්න ඒකට අපිට පුළුවන් මොකද්ද? දැන් අපි base salary එක set කරන්න එකක් ලිව්වා. අපි දැන් base salary එක ගන්න එකක් ලියන්නත් ඕන. අපි කියනවා get එකක් කියලා. get එකක් කියලා කියනවා. එහෙනම් අපි මේකට get එකක් ලියමු. get. එහෙනම් යා මොකද කරන්නේ? යා අපිට base salary එක return කරන එක තමයි කරන්නේ. public. ඒතර යා public. හරිද? යාව එළියට පේන්න ඕන. base salary එළියට පේන්නේ නැහැ. හැබැයි base salary එක ගන්න method එක අපිට එළියට පේන්න ඕන. public int get base salary. base salary එක මට දෙන්න. ඒතර යා මුකුත් parameters නැහැ. යා මොකද කරන්නේ? යා කෙලින්ම return කරනවා base salary එක. ඔච්චරයිද? ඒතර මේ get base salary කියන method එක පාවිච්චි කරලා අපිට base salary කීයද කියලා බලන්න පුළුවන්. sout employee dot get base salary. base salary method එක පාවිච්චි කරලා අපිට base salary එක ගන්න පුළුවන්. ඒක run කරලා බලමු අපි. දැන් අපිට error එකක් throw වෙයි. මෙතන ඍණ 10 දාපු නිසා මෙතන ඍණ 10 නැතුව 50000 දාමු. හරි. මෙන්න මේ විදිහට අපිට base salary එක ගන්න පුළුවන් 50000යි කියලා. මේ ඉතින් ඔන්න ඔහොම අපිට පුළුවන් මොකද්ද කරන්නේ? getters සහ setters පාවිච්චි කරලා අපේ මේ fields වල තියෙන access එක restrict කරලා අපිට ඕන විදිහට ඒවා handle වෙන විදිහට පාවිච්චි කරගන්න පුළුවන්. ඔන්නෝම තමයි අපි මේ වැඩේ කොට දාගන්නේ. හරි. දැන් ඔයාලා පේනවා hourly rate එකත් ඍණ වෙන්න බෑ. හරිද? hourly rate එකත් ඍණ වෙන්න බෑ. එහෙනම් අපි මේ hourly rate එකටත් මොකද්ද කරන්න ඕනේ? මෙන්න මේ සිද්ධියම අපි කරන්න ඕනේ. hourly rate එකටත් මේ සිද්ධියම අපි කරන්න ඕනේ. හරි. එතකොට අපිට පුළුවන්
එතකොට මොකක්ද වෙන්න ඕනේ අවලි රේට් එකටත් සෙට එකකුයි ගෙට එකකුයි දාන්න තමයි ඕන. එහෙනම් මේ අවලි රේට් එකට තමයි මොකද මුලින්ම කරන්න ඕනේ මේක ප්‍රයිවට් කරන්න ඕනේ. ප්‍රයිවට් කළා අපි නම් මොකද ගන්න ඕනේ public void get set අවලි රේට් set අවලි රේට් එක මොකද ගන්න int අවලි රේට් එක ගන්නවා. ඊට පස්සේ මෙන්න මේ සිද්ධියම කරන්නේ මේකට කොපියක් දාලා ගමු. එයා බලනවා අවලි රේට් එක බිඳුවට වඩා අඩුද කියලා. එහෙම නැත්නම් එයා මොකද කරන්නේ අවලි රේට් එක සමානයි අවලි රේට් එක කරනවා. මේ දෙන අවලි රේට් එක අපි වෙන අවලි රේට් එකට සමාන කරනවා. get එකත් ගමු. public int get අවලි රේට්. එයා මොකද කරන්නේ අවලි රේට් එක අපිට රිටර්න් කරනවා. return අවලි රේට්. ඔන්න ඔය විදිහට අපිට පාවිච්චි කරන්න පුළුවන් මේක. හරි. එතකොට දැන් මෙතන error එකක් අපිට පැනලා තියෙනවා. මොකද්ද? අවලි රේට් කියන එක මෙහෙම ඩිරෙක්ට්ලි මෙහෙම සෙට් කරන්න බෑ. අපිට සිද්ධ වෙනවා මොකද්ද? employee.set අවලි රේට් පාවිච්චි කරා. මේ විදිහට. ඔන්න ඔහොම අපිට පුළුවන් මේ වැඩේ දැන් කොට දාගන්න. එතකොට මේ මොකද කරලා තියෙන්නේ setters සහ getters පාවිච්චි කරලා අපිට පුළුවන් මෙන්න මේ විදිහට අපේ මෙන්න මේ fields වල තියෙන access එක restrict කරලා අපිට ඕන විදිහට ඒව handle කරගන්න පුළුවන්. මම දැන් ඔන්න තව පොඩි ට්‍රික් එකක් කියලා දෙන්නම් මෙතන. දැන් අපි හිතමු අපි මේ setters දෙක ලියාගත්තයි කියලා. නෑ අපි හිතමු මුකුත් නෑ. අර කලින් තිබ්බ විතරම ඇති. මම මේක දැන්ට කොපියක් දාගන්නම්. එහෙනම් අපි අයින් කරගත්තා. හරි. දැන් මට ඕනේ කියලා හිතමු setters සහ getters ගන්න. එතකොට setters සහ getters අපි manually type කරන්න ඕනේ. අපිට මෙන්න මෙහෙම පුළුවන්. right click කරා generate. හරිද? right click මේ ඕන තැනක right click කරා generate. මෙතන තියෙන මේ getter setter getters and setters. එක්ක අපිට getters විතරක් ගන්න පුළුවන් නැත්නම් setters විතරක් ගන්න පුළුවන්. දැන් getters සහ setters දෙකම ගන්න ඕනේ මම මේක ඔබ. එතකොට මෙතන ඕලොන්ට අපේ දැන්ට තියෙන fields ටික යනවා. base salary එකයි hourly rate එකයි අපි දැන් තියෙන fields. මොකද කරන්න ඕනේ? shift එකත් එක්ක නැත්නම් control එකත් එක්ක මේ දෙකම අපි select කරනවා. දැන් එකක් විතර select කරලා control එකත් එක්ක අනිත් එකේ බලම මේ දෙකම select කරනවා. ඊට පස්සේ මොකද කරන්නේ? okay කරන්න ඕන. අන්න okay කරපුවම ඕලොන්ට get hourly rate එකයි set hourly rate get base salary set base salary කියන methods ටික මෙන්න මේ විදිහට හැදිලා එන automatic. ඊට පස්සේ අපිට ඕන විදිහට edit කරන්න තමයි තියෙන්නේ. දැන් මේ hourly rate එක අපි කලින් කොහොමද edit කරේ? මොකද කරේ අපි කරේ hourly rate එක ඒප එක බිඳුවට වඩා කුඩාද බැලුවා. hourly rate base salary එක මොකද ගන්නෙ? base salary එකත් අපිට කලින් base salary එක බිඳුව සමාන නම් sorry get එක නෙමෙයි ගන්න ඕනේ කොතනද? set එක ගන්න ඕනේ. set base salary මොකද අපි කරන්නේ? base salary එක එපෙපුගේ බිඳුවට වඩා අඩුද කියලා බලලා එහෙමනම් අපි salary should be positive කියලා ගහනවා this dot base salary නැත්නම් base salary කරනවා. එතන මෙතන එන්න ඕනේ hourly rate. ඔන්න ඔය විදිහට අපිට getters සහ setters පාවිච්චි කරන්න පුළුවන්. අන්න ඒතර මතක තියාගන්න මොනවද? අපේ තියෙන fields private කරොත් එහෙම අර direct access එක නැති වෙනවා. dot කියලා ගහලා අපිට ගන්න බැරි වෙනවා. ඒවා dot කියලා ගහලා බැරි වෙන නිසා ගන්න බැරි වෙන නිසා මොකද කරා අපි getters හැදුවා. get hourly rate, get base salary. එතන ඒවට අපිට කෙලින්ම directly set කරන්න බැරි නිසා මොකද setters හැදුවා set hourly rate, set base salary කියලා. එන්න මේ විදිහට. හරි. දැන් ඕගොල්ලෝගේ exercise එක තමයි අපි හදාගත්ත ඕගොල්ලෝ හැදුවා bank account කියලා එකක්. එතන bank account එකේ ඕගොල්ලෝ දැන් කරන්න ඕනේ මෙන්න මේ වගේ වැඩ. දැන් අපිට පුළුවන් මේ balance එක කෙලින්ම directly set කරන්න මේ බලන්න. අපිට පුළුවන් my account new bank account මෙන්න මෙහෙම ගිහිල්ලා අපිට පුළුවන් කෙලින්ම my account.balance කියලා ගහලා මේකටත් කාලින් වගේම ඍණ 10 ඔහොම කියලා දෙන්න පුළුවන්. හරි. දැන් ඔයගොල්ලෝ මෙහෙමයි කරන්න ඕන. අද පළවෙනි දේ අපිට balance එක කැමති වෙන විදිහට set කරන්න බෑ. හරිද? balance එක කැමති වෙන විදිහට set කරන්න බෑනේ. ඒ නිසා ඔයගොල්ලෝ මුලින්ම කරන්න ඕනේ bank account එකේ balance එක මේක private වෙන්න ඕන. මේක public කියලා එන්න ඕනේ මෙතනට. මම කලින් public කියලා දාලා තිබ්බේ නෑ. ඒතර balance එක මොකද වෙන්න ඕනේ? balance එක මුලින්ම private වෙන්න ඕනේ. ඊට පස්සේ set balance කියලා method එකක් දාන්න. set balance method එකෙන් විතර අපිට මේ balance එක check මේ set කරන්න පුළුවන්. ඒ set balance method එක check කරලා බලනවා අපි එවන balance එක ඍණාගයක්ද කියලා.
බැලන්ස් එක ඍණාගයක් ඇත්ත ලෝකෙ වෙන්න පුළුවන් ඍණාගේ බැංක් account තියෙනවානේ. ඒකට මෙතනදී අපි හිතමු බැලන්ස් එක ඍණ වෙන්න බෑ. ඒ නිසා බැලන්ස් එක ඍණ එකක් කිව්වොත් එහෙම මේක හරියට වැඩ කරන්නේ නැහැ. හරිද? ඒ කියන්නේ එළියට ගන්න ඕනේ බැලන්ස් එක ඍණ වෙන්න බෑ කියලා. මේ තමයි මෙතනත් වෙන්න ඕනේ amount එක බිඳුරට අඩු නම් ඍණාගයක් නම් ඒ වෙලා තියෙන්නේ. එතනත් කියන්න ඕනේ ඔයා ඩිපොසිට් කරන amount එක ඍණාගයක් වෙන්න බෑ කියලා. එතන withdraw කරන amount එක ඍණාගයක් වෙන්න බෑ කියලා අර විදිහට exception එකක් throw කරන්න ඕනේ. හරි. ඒක තමයි ඔයගොල්ලන්ට පුළුවන් මේ account number එක සහ account holder name එකටත් getters සහ setters දාන්න. මොකද ඒවත් account number එකත් අපිට කැමති විදිහට වෙනස් කරන්න බෑනේ. ඒක එකපාරට අපිට change කරන්න පුළුවන්. ඒක නිසා මේවටත් getters සහ setters දාලා මේවා private කරලා අන්න ඒ විදිහට හදා ගන්න ඕනේ. හරි. හැමෝම මේක කරමු බලන්න. ඊට මම මේකට උත්තරේ දෙන්නේ නැහැ කලින් එක වගේම නිසා මේ තුනම private කරා getters setters දාගෙන ගියා. මේවට අදාළ conditions ලියාගත්තා නම් හරි. ඒ විදිහට මේක ගොඩ දාන්න තියෙනවා.